මේ ඔබතුමා එනකම්ම හිටියා මේ මාමනන්දේ අලවතුරු මහත්මයා. ඔව් කියන්නේ. මට හරිම සතුටුයි. කඩු ගන්නව නා යනකොට මම ඔබතුමාට කිව්වනේ ඔබතුමාගේ දුව නෝවිනාවක් කියලා හෙල්ලා ආයෙ ගෙදරට ඉන්න පහින්නම් එපා එළියට කියලා. මම ලංකාවේ කිව්ව ඔබතුමාට කිව්වා. උඹ මේක ගන්න. ඒකට හේතුව මම පොඩි වැඩක් කරන්නේ නේද? හරි. මොකක්ද? මේ කතා කරා. ඔව්. මොකක්ද ඔබතුමා? මම මහත්මයා මට දිබරාරෝ ශිල්පී කියවන දීපලා තියෙනවා. දැන් ඔබතුමානේ මේක මුළුන් ජනාධිපති කියන්න. මම නෝනා කාලේ ඇවිල්ලා ගෙදුන් දවසක ශාප කළා. හරි. මම ශාප කළේ මස් මාළු කාලා. හරි. ගෙනාව වුණු මස්. ගෙනාව වුණු මස් දැද්දා. දැද්දා කාලා තමයි හැටි කියලා මෙයා කළේ. හරි. එහෙනම් තමයි වැඩේ කරේ. මොකද මේකනේ සිල්ලාරම් කරන වෙලාව නෙමෙයි මහත්තයා. සිල්ලාරම් පන්සිල් රැකගෙන කරන වෙලාව නෙමෙයි. තනිකර වෛරයෙන් කරනකොට උරුමක් බැලලා කන්න ඕන. උරුමක් කියන බැලලා කුස්සියේ මේ මාත් දන්නවා. මේ මාත් තමයි බැලු චායි කියලා පවුද. හරි. ඒ දෙමහත්ය. ගෙදර කොහොමද මේ චායි කියලා මම උරුම බැලලා කියලා. මම ශාප කළා මම නැත්ත විනාශ වෙන්න කියලා මොකද දිවුරාගෙන දෙන්න කිව්වට කියවන්න දුන්නා තියෙනවා. ඊළඟට බිබිරෙන් දෙවිති මහලාවක් අහුවෙලා දෙනවා. මේ අපේ මඩලද බලන්න. මේ වැඩි ගන්න එකකින් තමයි උඹට ශාප කළේ. දැන් ඉතින් බුදුමහාමට නෑ මෙහෙ සෙල්ලිපිය දැන් තාම ගොඩගත්තු කියන්නේ කිව්වත් නෑනේ ටිටිකල ටිටිකල සෙල්ලිපිය ගොඩ ඒක පොත ගන්න ඒ කතා දැන් මම ගන්න අපි පොත හැදෙන්නේ පොත ගත්තානේ අපි පොත හැදෙන්නේ එයාට වලන්නේ අපි පොත පන්දර දෙන්නේ අපිට ගත්තා ඒක තමයි ගාලේ කෙලිම දෙල්ලිපි ගහලා නේද චෛත්‍ය තවබෝ ඉඳ හඳ ඔක්කොම දිනවා ඒවන්නේ හරි මෙහෙමයි. දැන් ඔබතුමාගේ ඒ අදහස නේක. ඔය මගේ අදහස මම කිව්වේ ඔව් ඒක හරි. ඔබ වෛරයක් තියෙන්නේ මේක ඉන්නෝම ඒකයි ඒක හරි. ඉතින් දැන් මගේ පුජ්‍යලේ වෛරයක් හොඳේ ඔව් ඒක හරි. දැන් සමස්තේ ජනතාව හිතන්නේ අපි අනිත් පැත්තේ මත් එක පැත්තකින්. ඔව් දැන් මේ යමක් කියනකොට දැන් මේ ඔබතුමා මේ වගේ කරනවා අපිටයි මෙහෙම කියන්නේ කියන එක එකක් එනවනේ. ඔව් එතකොට දැන් ඔබතුමා දැන් මෙතර අවුරුදු දැන් මං හිතන්නේ 96 ඉඳලා මේ විඳින ඒ කියන්නේ දැන් තමන්ට වෙච්ච අකටයුතුකම් වලින් සිදුවීම තුලනේ සමහර විට ඔය චේතනාවෙන් කටයුතු කරන්නේ කතා කරන්නේ. ඉතින් එතකොට ඒක තුල සමස්තේ දැන් මේ කෙරෙහි දැන් ඔබතුමා කෙරෙහි මේ බොහෝ ප්‍රසාදයෙන් කතා කරන අය ඉන්නවා. අනිවාර්යයෙන් මම දැක්කා දැන් ඔය හැම වීඩියෝ එකකම ඉන්නවා. ඒ හින්දා මේ ඇත්තරම මේකේ මට දකින්නේ මම දකින්නේ මේකේ දැන් ඔබතුමා එහෙම කිව්වට ඒකේ මේ තියෙනවා යටි අරමුණක්. හරිද? එතකොට යටි අරමුණක් දැන් මිනිසුන්ට හොඳින් කිව්වා ඒක අහන්න නැති හින්දානේ ඔබතුමා ඔය වගේ කතාවක් කරන්නේ. ඔව් දැන් අහන්නේ ඔබතුමා දැන් අවුරුදු ගණනක් තිස්සේ අපේ ඉඳලා මම කියන්නේ නන්නනේ. ඔව්. එතකොට ඒ හින්දා දැන් ඔබතුමා ඒ කියන දේ නෙවෙයි ඒ කියන්නේ දැන් ඒකේ යටින් කියන තේරුමක් තියෙනවා. ඒතකොට ඒ තේරුම රටේ බොහෝ ජනතාව දන්නවා. හැබැයි අලුත් අය ඒක දන්නේ නැහැ. ඒතකොට ඒ අලුත් අය දකිද්දි දැන් ඔබතුමාට සමහර විට වෛර කරනවා මේ මනුස්සයා මෙච්චර මේ විනාශයක් වෙලා තියෙද්දි මෙයා මෙහෙම මේ සාප කරනවානේ. එතකොට කොහොමද මේ රට ඉස්සරහට යන්නේ කියන එක. ඉතින් නමුත් මේ කියලා එහෙම දෙයක් උන් නැති හින්දානේ මුනේ. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ මම යමක් අහන්නම් ඔබතුමාගෙන්. එතකොට දැන් ඔබතුමා යම් වීඩියෝ එකකින් කියලා තිබුණා මට මතකයි හොඳටම ධාතුසේන රජුරෝ තමයි මේ රටේ මේ වාරි කර්මාන්තය හදලා මේ ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම මේ වෙනස් කරේ කියලා. ඒ කියන්නේ මේ පෘතුගීසි ලන්දේසි අවසානයේ ඉංග්‍රීසියෙන්ට ඉස්සර. ඉතින් එතන මොකද්ද ඇත්තටම දෙනවා? ඔව් මේක හරි. ඔබතුමා ඒක හරි මෙහෙමයි. ඔබතුමා අතින් අර අපි දැන් අර මෙහෙම ගලා යන්න කියනවා නම් ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි කාලිංග මාර්ගට පෙර ධාතුසේන මම වීඩියෝ එක ගත්තා මේ රට විනාශ කරපු දේශද්‍රෝහි රජා ධාතුසේනය ඌ කරපු පාපෙට ඌව මැටි ගහලා කරපුවා කියලා පුතා වීඩියෝ එකක් දාන්න YouTube එකේ ඒ කියන්නේ එහෙම දෙයක් සිද්ධ වුණා මම ඉතිහාසය දන්නේ නැහැ. ඔව් හරි. මම ඉතිහාසය කියන එක සම්පූර්ණ කියවලා තියෙන ඉතිහාසය කියන පොතේ පිටකටුව ඔක්කොම කියවලා මම 82 ඉඳන් 82 නෙමෙයි මම චූටි කාලේ අවුරුදු 12 ලා මම මේ පොත්පත් කියවන්නේ මගේ වෙනම දැනුමක් ඒක වෙනයි. නමුත් මේ කරලා ඇල්ලා මම මෙච්චර මහත්යෝ දැන් මේක දැන් මම දැක්ක අද දාපු කමෙන්ට් එකක් තිබුණා අපි මම ඔබතුමාට හරියට ගරු කළා මේ වීඩියෝ එකෙන් පස්සේ නම් ඔබතුමා එපා වුණා කියලා ඔබතුමා කතා කරන්න දන්නේ නැහැ කියලා. මම කතා කරන්නේ මට ඕන එක මගේ වීඩියෝ බලන්න අය බලන්න
මට ලංකාවේ ඕන කියලා කියන්නේ කෝටි දෙකමාරෙන් කෝටි 40 ලක්ෂයෙන් මං කියලා දෙන්න මට ඕනේ 8000යි. ඒ 8000 මට ඕනේ 5යි කියලා මං කියලා තියෙනවානේ. ඒ හොඳම පෙරාපෙකද 5යි ඒක පස්පක් මහනුම් වගේ. විදුවත් කුමාරයා බුදුච්ච එක මං 5යි නේ කියේ. ඒ පහම තමයි මටත් ඕනේ. මේ මහත්යෝ මේකේ මූල කතාන මහාචාර කතා ගොඩක් කතා ගන්න දෙනවා අපිට මගේ බයින්ඩ් එකේ මම පැයක් හරි අරගෙන කතා කරන්න පුළුවන් මම මේක මගේ බයින්ඩ් එකේ දාන්නේ ජයරත්න බබුලාච්චි එකේ මේ ෆෝන් එකෙන් කරන්නේ එතකොට දාන්න පුළුවන් මේ කතාව මේක වෙන්න හේතුව මහත්යෝ මට දෙයක් දැන්න මම පරිශන කරගෙන යනකොට මට දීර්ඝම තොරතුරු ලැබුණා මට උදව් කළා ලංකාවේ අතිශ්‍රේෂ්ඨ මහාචාර්යවරු යාට එයා ගෝලේ ලංකාවේ ලක්ෂ ගණනක් ඉන්නවා හාමුදුරුවෝ ඉන්නවා ලංකාවේ 20000 ඈ ගෝලියෝ විද්‍යෝදේ මහාචාර්යවරයා මහාට දාල්ලාද වික්‍රමසේන විරත්න ළඟින් තමයි මම සියලුම දේවල් දෙන්න භාෂා 7-8කට දේවල් ඉගෙන ගන්නවා නිකමයි තමයි එතකොට මට වැරදුන තැන මට කෙනෙක්ව ඔබතුමාට වැරදුනේ මේකයි කියලා ලංකා ප්‍රකට මහාචාර්යවරු එක දෙකකේ මම කොහොම වැරදුන්නේ නැහැ මම යන ගමන මේකයි මට වැරදුනේ මහත්තුන් මොකක්ද දන්නවද මම පර්ණ විතාන්ට දේශද්‍රෝහියා කියලා පොතක් ලියලා පේරාද විශ්වවිද්‍යාලයේ නිබන්ධනයට ඉදිරිපත් කළා. දකුණු බුදු සිරිපතුල පිළිනේ මක්කම සහ රාවණගේ දෙල්ලි පොත පේරාදීට ආචාර්ය උපාධි කියලා මම ඉදිරිපත් කළා. ඒකේ මම ලියලා දුන්නා පර්ණිතාන දේශද්‍රෝහියා කියලා. ඉන්නේ ඒක තමයි මෙතන වුනේ. එතකොට අද ලංකාවේ කිසි කෙනෙක් මගෙන් අහලා නැහැ පර්ණිතාන දේශද්‍රෝහියා කියන්නේ ඇයි කියලා. මම අහන්න ඇයි එහෙම කියන්නේ ඔබතුමා? පර්ණිතාන දේශද්‍රෝහියා කියන්නේ මහත්මයා දැන් ඒක කතා කරලා වීඩියෝක් කරන්න වයියලැසි රෝල් නාලිකාව කරන උපායනාකන්දර මහත්මයාටයි මාවනල්ල ඉන්න අපේ අලවතු පිරිය මහත්මයාගේ ඔබතුමාලයි මම දැන් මාස දෙකක් තිස්සේ කතා කරානේ ඊට පස්සේ අපි දැන් මේ මහා ප්‍රශ්නයක් වුණානේ මේ මාසෙම මගේ නෝනාසන් ඉපදලා දැන් මාසෙකමාරක් වෙනවා ඊට පස්සේ මහා ලේෂණයක් වුණානේ එතකොට ඒ දේශද්‍රෝහියා කියන්නේ එයා දේශද්‍රෝහියෙක් හින්දා එයාව දේශද්‍රෝහියෙක් කෙරෙයිද කවුද දන්නවද මේ පර්ණවිතාන මහාචාර්ය දෙන්න පේරාද විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යයන මහාචාර්ය පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය පර්ණවිතාන දේශද්‍රෝහියා කියන්න මට හේතු වෙන්නේ එයා කරලා තියෙන දේශේන ද්‍රෝහී වෙච්ච ක්‍රියාවින්ද. එයා මේ දේශේන ද්‍රෝහී වුණා. අතිශ්‍රේෂ්ඨ පොතක් ලියලා තියෙනවා. ඒක ගැන වාදයක් නැහැ. මේ පොත අතේ තියෙනවා. ඒ පොත ලෝකයේ අතිශ්‍රේෂ්ඨ පොතක්. නමුත් මේ පොත අතේ ක්‍රියාව දේශද්‍රෝහී. දැනුම තියෙනවා. න්යාය දේශද්‍රෝහී කමකට ගත්තේ කවුද දන්නවද? පස්වන ජෝර්ජ්ගේ නියමයට ප්‍රාන්තේ රාජකුමාරයෙක් කෙනා ලංකාවට. ඒ පොතේ තියෙනවා AC රොයි කියලා. ඔව්. එයා ඇවිල්ලා ලංකාවේ සියලුම ශිලාරේකන හොයාගන්නවා. එයා නේ හොයාගන්නේ ගම්මු කියන තොරතුරු වල. එයා ලංකාවේ දරන්න තියෙන මිල ඔක්කොම දරපු කෙනෙක්. මම එයාගෙන වෙනම විදියක් කරලා තියෙනවා. එයා තමයි ලංකා එංගලන්තේ රජුරන් පසුව මෙහි ප්‍රධානියා එයා. නමුත් රටේ පාලක අගවිදුරේ කිටියන මෙයා වඩා ඉරි. මෙයාට ඕන දෙයක් ගල් චෛත්‍ය දෙකක් හම්බුනා නම් ගල් චෛත්‍ය දෙක නැවේ පටවගෙන යනවා. ආයි මුකුත් නැහැ. යා තමයි වරාය ඩොක්කා. වරාය ඩොක්කා පොලිසිය ඩොක්කා හම්දාය ඩොක්කා ඉංජිනේරු ඩොක්කා ඔක්කොම ඩොක්කා යා. රයිට්. ඊළඟ වෙනම කතා කළා. මම ඊයක දැම්මනේ ඒ කාලේ ඊට අවුත්තර ගන්න මෙයා කවුද හොයලා දෙන්නේ කියලා මම නමන්නේ නැහැ කවුද. එතකොට මෙයා කරපු දේ මේ කරලා ඇවිල්ලා මේගොල්ලෝ කුමන්ත්‍රණය කළා මේගොල්ලෝ පර්ණවිතානව තෝරාගෙන පර්ණවිතානව අරගෙන ගියා ෆ්‍රාන්සයට තව රටවල් ගානකට අරගෙන ගිහලා ඉන්දියාවට ගිහලා මෙයාට ඉගන්වුවා රජිනගේ තාත්තට උගන්වලා මහත්මයා ලංකාවේ සියලුම සෙල්ලිපි බුද්ධ විසින් කියපු සෙල්ලිපි ඒ විදිහට පිටපත් කරලා ලියන්නත් නැවත නිවැරදි නොකරන්නත් මෙයාට දුන්නා. දැන් බුද්ධ ඔක්කොම හොයාගත්තා. නිබුලාගල සෙල්ලිපි අකුරු 2198 එක හොයාගත්තා 1937 දී. ක්‍රිටිකල් සෙල්ලිපි අතන අකුරු ලක්ෂයක් කියලා ඒක හොයාගත්තා. ඒගොල්ලන්ගේ නංගම් ඔක්කොම මම ගාව තියෙනවා. මම තාම ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද මගේ පුජ්‍යල ප්‍රශ්නයක් තියෙනවා මේ සමාධි ප්‍රශ්නයක් ඉඳලා. මට සමාධිය නැති වෙන වෙන කෙනෙක්ගේ සමාධිය ඉඳලා හොයාගන්නවා කියනවානේ මම ප්‍රකාශ කළාම. ඒක හින්දා. පුවත්කමක් නෙමෙයි මහත්යෝ මාව හිතේ දාලා හෙදුවෙන්නේ නැවුවා. මට කතා කරන්නේ වරෙන් මහාචාර්යතුමා වර නාන්න දැන්ම ගරවල කියලා හෙදුවේ මාව නෑවුවා මහත්යෝ දවස් 28ක් වැලිකල රිමාන්ඩ් බන්ධනාගාරේ. එතකොට ඔබතුමා හිතන්නකෝ. එතකොට මගේ 2005 රූපවාහිනී ප්‍රෝග්‍රෑම් බලන්නකෝ මම කොහොමද කියලා. එතකොට මෙන්න මේ නිසා තමයි මම කියන්නේ මම මේ
මට ඕනේ දේ හැදෙන්න පුළුවන් මහත්තයා. මම මේ මට ඕනේ දේ හැදෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. මොකද මේ මුළු රටටම විරුද්ධව ඉන්නේ මම මේ මහත්තයා මුළු ඉස්කෝල පද්ධතිලා විශ්වවිද්‍යාල පද්ධතිලා විරුද්ධව රජයට විරුද්ධව ඉන්නේ එකම පුච්චලයා මමනේ. පොලිස් දෙපාර්තමේන්තුවල හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණ වලට සියලුම අමාත්‍යාංශවල විරුද්ධව කතා කරන එකම පුච්චලයා මම විතරයි ලංකාවේ වෙන කිසි කෙනෙක් නැහැ. ඒ මින්න කෙනෙක් ඉන්නවා නම් හොයාගෙන නම කියන්න. ඒ වෙනුවෙන් හන්නගල මහත්තයා 82 ඉඳන් 95 ඉඳන් ඉතිරියලා මේ විකුට්ටිය දැක්ක හින්දා දැන් මහත්මයා දැන් මම ප්‍රශ්නයක් අහනවා පරිණිතාල දිගට උපාධිය. මම මේ ගැන කතා කරන ඉඳ ඔබතුමාලා දෙන්නට පරිණිතාලගේ පොත් දෙකක් ගෙනල්ලා දුන්නාද නැද්ද? දුන්නා. රුපියල් 1040 විකුණන පොත පුරායිද දෙපාර්තමේන්තුවේ මම රුපියල් 800 ගානේ මහනුවර දන්නාමාලිගේ ගෙනල්ලා ඔබතුමාලා දෙන්නට දුන්නා. ඒක දීලා මම දුන්නාට ඔබතුමාලා රිසර්ච් එකක් කරන්න කියලා. CBE කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මම හෙව්වා. මොකද මට හොයාගන්න බැරි වුණා. දැන් ඔබතුමාම තමයි මම ඇවිල්ලා දැන් කිව්වේ. ඊළඟට මහත්මයා ඔය මේ සිද්ධිය වෙන්න පෙර මම වීඩියෝ එකක් දාලාදී ගම්පොළ පුළුවත් එක දුරකථනයෙන් කතා කරලා ජංගියක් ගැන. බිපිලෙන් බිපිලෙන් හම්බුණා යකඩඳුමක් කක්ක එක කියලා. ඒකේ අවසානයේ මම කියනවා ඊළඟට කතා කරන්නේ මේ CEB මහජනතුමා ගැන කියලා. CBE මහජනතුමා ගැන. නමුත් මේ වෙච්ච විශේෂණයත් එක්ක මගේ නෝනාසිනිපත් එක්ක මේක කරන්න හම්බුණා නම් දුරකථනයෙන් ගම්පොළයක් එක්ක. දැන් අපි ඒක කරමු. ඔබතුමාට AI තාක්ෂණය ඔස්සේ භාවිත කරලා මම මේ කතා කරන්නේ AI තාක්ෂණය නේ මහත්තයෝ මම ඉගෙන ගත්තේ දැනුවත් එක මම ඉතින් කිව්වා මම ඉගෙන ගත්ත පිරිවෙන් සහ මගේ මහාචාර්යවරයෙක් ඉන්නවා මේ ලංකාවේ යාපියන් මහාචාර්යවරු ඉන්න ලංකාවේ හොඳේ එතුමා දැන් නැහැ යා තුමා ගියා ඔය ඉන්න ආඳුරු ඔක්කොම එයාගේ ඉගෙන ගත්තා මහාචාර්ය ආඳුරු ඒ දැන් ඉන්න පැටව නෙමෙයි හොඳ දැන් ඉන්න ආඳුරු දන්නේ නැහැ යාගෙන යා තමයි මනුස්මෘතිය අදින් සියලුම පොත් පරිගත්තනේ වර්තමානයේ දැන් එතුමාගෙන් ඉගෙනගත්තු මේ අපි මතක් කරොත් මේ රටේ අහවල් කියලා බලන්න විද්‍යෝදේ ඉන්න අවුරුදු 40කට අවුරුදු 50කට වඩා ඉන්න ඔක්කොම විද්‍යෝදේ ඉගෙන ගත්තා එයාගේ ඉගෙනගත්තා. කියන්නේ අකුරටි අමරවංශයෙන් අහන්න ඉගෙන ගත්තා නම් එයාගෙන් ඉගෙන ගත්තා නම් ඒ ඔක්කොම දැන් අමහරය මේ අඩුක් පරපුරනේ මේ අවුරුදු 40ක් බලලා කවුරුවක් කරන්න එයාගෙන් ඉගෙන ගත්තා. හොඳයි. යා මනුස්මෘතිය කියලා ප්‍රේමදාසට බාර දුන්නා. ප්‍රේමදාස එයාට මම හිතන්නේ උදව් කරලා අපල මුද්‍රණය කරන්නේ. ඒ වගේ ලෝකේ දුර්ලභ පොත් මුද්‍රණය කරන සංකල්ප මහා පඬිවරේ ලංකාවේ. එහෙමයි. නාගොඩ ආරිදාස වික්‍රමසිංහරත්න. එතකොට එයා වෙනුවෙන් එයා මට දුන්න අවවාදය තමයි ජයරත්න ඔයා මේ කියලා මට කාරණාවක් එක්කම මේවා ගැන කතා කරන්න එපා. ඔයාලට ගන්නක් යන්න බැහැ කියලා. එයා මට කිව්වා මිහිඳු ආංගලට ගහන්න එපා, සංගමිතර ගහන්න එපා, මේ කතන්දර කියන්න එපා කියලා. කතාව ඇත්ත වුණාට කියන්න එපා. ඔයාලට ලංකාවේ නම් දෙන්නේ නැහැ ගහනවා කියලා. එන්න දෙන්නේ නැහැ. එයා නැති වෙච්ච ගමන් මම ගැහුවා. එයා ගියාට පස්සේ මම 2007 ඉඳන් ගැහුවා. ගහලා තමයි මම ඉඳලා ආවේ ආංගලේ මගේ නම දන්නේ. එතකොට පර්ණවිතාන දේශද්‍රෝහියා කියන්නේ පර්ණවිතාන ලංකාවේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. එයා වැඩ කළේ ප්‍රංශයේ නියෝගයක් අනුව එංගලන්ත මහරජුන්ගේ නියෝගය අනුව ප්‍රංශයේ කුමාරයෙක්ගේ තොරතුරුත් එක්ක හොයාගත්ත කරුණු මහ විශාල මෙයාට ගෞරව සම්මාන දා වෙනත් දේවල් දුන්නා. ඔබතුමා පිළිගන්නවද මහාචාර්ය පර්ණවිතාන කියන්නේ බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයේ හිරු නොබදින අධිරාජ්‍යයේ ප්‍රධාන සෙන්පති කියලා දන්නවද? නෑ. ඔබතුමා කියනද මට ප්‍රශ්නයක් තිබුණා මාත් ඒක බොරු දැන් ඇයි මේ මෙතුමා සාමාන්‍ය කියන්නේ මේ අදලද කියලා මට හිතෙනවා ආවා එකපාරට මේ කියන්නේ කලින් කියනකොට දැන් ඔබතුමා අර එතුමාගේ අර පොතේ print එකේ CBE කියන එක මේ පර්ණවිතානගේ පොතේ පර්ණවිතාන දියන්න උපාධි S පර්ණවිතාන CEB ඒකෙන් ඉච්චරයි CBE එච්චරයි ඒ උපාධිය එතන ඉවරයි. ඊට පස්සේ කියන්නේ PhD look LUG මේ වරහන් ඇතුලේ ඒ මොකටද? හොයන්න. බයිබලය ලෝකේ බයිබල් තුනක් තියෙනවා. බයිබල් තුනෙන් එකක් පිළිබඳ මහා ශ්‍රේෂ්ඨ උපාධිය දෙන නිලදින න්යායට. ඒක තමයි ඒක තියෙන්නේ. CBE කියන්නේ කමාන්ඩර්. ලංකාවේ ඉන්න හමුදාපතිලා අහගන්න. සේනාධිපතිය. තරත් පොන්දේක සරේන්ද්‍ර සිල්වා දැන් ඉන්න කෙනාට මම කියන්න දන්නේ නැහැ. අහගන්න මේ කවුද මේ? ඔයාද හමුදාපති, මෙයාද හමුදාපති.
කරක්කොන්දේ කඩ හම්දාපති සාරින්ද සිල්වද හම්දාපති දැන් ඉන්න එක හම්දාපති මෙයාද හම්දාපති මෙන්න කමාන්ඩ් British Empire මේකදී ඔක්කන් එතකොට මේ C වලින් කියන්නේ මහත්යෝ C කියන එකේ ෂෝට් හෑන්ඩ් වචන තමයි කමාන්ඩර් B කියන එකේ වචනේ තමයි බ්‍රිටිෂ් E කියන්නේ එම්පයර් එතකොට මේක දීර්ඝ ඉංග්‍රීසි වචන තමයි commander of the British Empire දැන් මම දන්නේ නැහැ මහත්යෝ මම ඉගෙන ගන්න ඕනේ නෙමෙයි මම ඉස්කෝලේ ඉගෙන ගන්න ඕනේ නෙමෙයි අර මම ඒක උගත්තුන්ට ගහන්නේ ගෙද වෙන්නේ ඉගෙන ගත්තොත් ප්‍රශ්නේ ඉස්කෝලේ ඉගෙන ගත්තොත් ප්‍රශ්නේ තියෙන්නේ අර ගැඹුරක් තියෙන එතකොට ඔබතුමා හමුදාවෙන් ඉඳලා කියන්නේ මට කමාන්ඩර් කියන්නේ කවුද එච්චරයි කමාන්ඩර් කියන්නේ සේනාධිපතිය එතකොට මේ මුළු හිරු නොබදින අධිරාජ්‍යයේ සේනාපතිකම දුන්නේ පාකිස්තාන මොකද හේතුව මොකද හොයන්න ලංකාවේ සමස්ත ජනතාව හොයන්න මේ දේශද්‍රෝහී පරණ විධානට ලංකා ඉතිහාස විකෘති කරන්න ලෝකයන් ලංකා ඉතිහාස විකෘති කරන්න උනේ රැජිනගේ නියෝගය අන්නර කියන අරයා අර නම තියෙන කෙනා AC බොයි දීපු දත්තත් එක තමයි මේ සිද්ධිය උනේ හොඳ. ඒ කරාට බලන්න මෙයාව ගෙනන්න උගන්නලා මම ඒවා වෙනම කියන්න මහත්තයෝ අවුරුදු ගණක් කියන්න පුළුවන්. මෙන්න අන්න ෆෝන් එක ඔෆ්ම කරලා දාන්න මහත්තයෝ නැත්නම් මේ වීඩියෝ කැප් කරගන්න හම්බෙන්නේ. එතකොට මෙන්න මේ මම නම නෑ දැන් මට හොයා ගන්න හරිද? මොකද ඔය කියන්න නම? AC එහෙම කිව්වල කියව ඔස්වාල් කියවුන්නේ නෑ නම. AC බ්‍රොයි කියවුන්නේ නෑ නම හරියට කොච්චර ආදි කියනවා. කියවන්නම නම ඉවරයක් වෙන්න. ඇලෙක්සැන්ඩර් ඔස්වාල් බ්‍රොයි අන්නේ නම කියන්නේ මම හරියට කියන්න බෑ නැත්තම්. මොකද බ්‍රොයිඩ් කරපද බ්‍රොයිඩ් වෙනවා විදිහටද? එතකොට මෙන්න මේ පරණ විකාර කරපු මෙන්න මේ කින්දා තමයි මේ හොයලා බුදුන්ගේ නම තියෙන ශිලාලේඛනය බුද්ධ හොයාගත්තට පස්සේදී සුද්දා ලිව්වා බුදුහාමුදුරුවෝ මේ ගෝතම මහරහතන් එන හතර ගෘහපතියන් පූජා කරා. පාන්නේ දාන්න දෙක නිවැරදි කරන්න තිබුණා. ඊපස්සේ දැන් ඉන්න දේශද්‍රෝහියා තමයි ලංකාවේ ඉන්න දේශද්‍රෝහියා එල්ලාවල මේ දානන්න. ජීවතුන් අතර ඉන්න. කෑන්නේ නන්දසේන කියන්නේ ඉච්චා ඕ කුණුබණු ගාලා මරා. බුදුහාම ළමාස කළා. දැන් ඉන්න එක කුණුබණු ගාලා මට දැනෙනවා එල්ලාවල මේ දානන්න. මං දේශද්‍රෝහ යකෝ බුදුහාමුදුරුවෝ ගල් දෙන්න හතර ගෘහපතියන් දෙනවද? මේ දේ ශෙල්ලෙම විනාශ කරලා ඉන්න තමයි දේශද්‍රෝහියා කියන්නේ. ලංකාවේ ඉන්න ඕන කෙනෙක් හමුදාපති පොලිස්පති ජනපති අගමැති එන්න මාත් එක්ක වාද කරන්න. මූල දේශද්‍රෝහියා කියන්නේ ඇයි කියලා තේරාදී විශ්වවිද්‍යාලේ ඉන්නේ නැට්ටෝ කියලා කියන්නේ ඒකයි. ඊළඟ වැස්සේදී තේරාදී විශ්වවිද්‍යාලේ හම්බුන හොදපාලන කුඩුපට්ට කරලා තේරාදී විශ්වවිද්‍යාලේ නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ බාර ළඟට ඇවිල්ලා ඊළඟ එකේ 2000 දෙන්න. හරි. ඒකයි මේ කෑ ගහන්නේ මාත් මේ කළා මේවා කරයි කියලා මාව ඉරේ දාලා හෙදුවේ නෑවුවා. වැඩිකට. දවස් 28ක්. ගාල්කිෂ මාස්ටර් ගාල්කිෂ උසාවියේ නඩුකාරතුමාගේ ඕඩර් එකක් උඩ හැගොඩ විපස්සී ප්‍රමුඛ පෙරාණ විශ්වවිද්‍යාලයේ හාමුදුරුවෝ. මේ නම මොකද්ද? හංගුරාගේ දීලානන්ද කියන සිරුදාරිය. අල්හොරා. ඒකයි මේ බණින්නේ බේරා දෙන්න බයින්නේ එක. එතකොට මහත්තයෝ ඔන්න ඒක කන්දරේ. ඒක නෙමෙයි ඉවරයි. පරණ කාලේ දේශද්‍රෝහියා කියලා දැක්කම එතකොට දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔය කර්ණිකාර මහත්තයා ඒ හරහා වෙනලා ඉතින් සුද්ධ අත්‍තරම අපේ රටේ මේ 1915 මාර්තු 1915 මකුලන් නෙමෙයි නේද? නෑ මං අහන්නේ ඊට පස්සේ ඉඳලා ඊට පස්සේ මේ සම්පූර්ණ පාලනය අතට අරගෙන ඔය සියලුම දේවල් කරලා ඊට පස්සේ ලංකාවේ දැන් ඔබතුමා යමක් කිව්වා මේ බ්‍රොයිඩ් කියන කෙනා හොයාගත්තේ තමයි ඊට පස්සේ තමයි ඒ ප්‍රංශය හරහා ජර්මන් හරහා ගන්ධාර ඇමරිකාව හරහා ඇවිල්ලා ඕල්කට් බ්ලැවස්ටි ඇවිල්ලා මුළු ඉතිහාසෙම පුත් කළා බෞද්ධ මුවාලෙන් පිළිහිල්ලා කිතුමාගම වරන්දලා මේක විනාශ කරලා ඉන්දියාවට පවදා දුන්නා ලංකාවේ ඉතිහාසෙ බුදුන්ගේ ලේඛනය. එතකොට මේ ෂෙල්ලිටි තියෙන්නේ ඔක්කොම ලංකාවේ. දැන් විමලාගේ ෂෙල්ලිටි කියන්නේ ඒකයි.
දිමුලා කරලා තියෙන දෙල්ලික 60 ගානක් තියෙනවා ඔක්කොම කියන්නේ බුදුහාමුදුරුවෝ දිමුලා කරලා කියලා. ඒතර මල්ල රජුගේ පරපුරේ ඉන්නේ මේ නිබිලා කියලා කියනවා. ඒතකොට දත්ත රජුගේ පරපුරේ ඉන්නේ බුදුන්ගේ අවසන් කටයුතු කරන්න උදව් කරපු ඔක්කොම ඉන්නේ බුදු කල. ඒ ශිලාලයෙන් ඔක්කොම විකුච්ච කරලා තියෙන්නේ. දැන් පුරායිදේ පාරෙන් ගිය මාස හොයාගත්ත මල්ල පරපුරේ දෙල්ලි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ පුරායිදේ පාරේ. අපිට ගෝන් අලතිය පත්තරයි නම් මහාචාර්ය ආචාර්ය කියලා. මොකද්ද හින්දුම මේ තොනිෂන් අකුරක් අඳුරන්නේ නැහැ. ඒතකොට මේ අකුරක් අඳුරන්නේ නැති මහාචාර්යකම් තියෙන්නේ. ඔයා පුළුවන් නම් ඕනේ කෙනෙකුට කියන්න හින්දුම තොනිෂන් එක්කගෙන යනකො මාත් එක බිලියද කියලා කියන්න විචාර පුළුවන්ද කියලා බලන්න. මේ දේශපාලන පත්තිමන් මහත්ය. ලංකාවේ එක මහාචාර්යෙක් නේ අකුරක් දන්න. ඒකයි මේ කෑ ගහන්නේ. එතකොට මෙන්න මේ දේශද්‍රෝහයේ පොතෙන් උපාධි ගත්ත උන් මහත්ය මාත් එක වයිලා. ඔන්න බලන්නේ. මම මේ පොත වැරදි කිව්ව ගමන් මහත්ය මොකද උපාධියක් කියනවනේ. දැන් සමහර විට ආචාර්ය උපාධිය. එතුමාලා සමහරට ඔය කියන එකේ දැන් ඔබතුමාගේ ට්‍රාන්ස්ලේට් කරලා කියපුදී සමහරට දන්නව වෙන්න පුළුවන් නොදන්න අය ඉන්නවා. දන්නේ දන්නේ නැහැ. අද ලංකාවේ කිසිම කෙනෙක් දන්නේ දන්නේ නැහැ. දන්නවා 1970 කලින් කිව්වා. අද ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. දැන් ඉන්නේ කොහම අර අම්මලා මේවට ටුක් කරලා බඩේ හැම්බෙච්ච ළමයි කොම්බි පැටව ඉන්නේ. හරි. අය එතකොට දැන් එදා ඔය මේ සෙනරත් පරණිතාර මහත්තයාට මේ ඔය කරුණු දක්වලා සුද්දාගේ පැත්තටලා එතකොට අපිට කවුද අපේ මේ අනගාරික ධර්මපාලතුමා දැනගෙනද ගියේ ඉන්දියාවට එතුමා දන්නේ නැතුව එතුමා දන්නේ නැතුව අනගාരികයි බැලස්ටිගේ ගුලිය කෑවේ අමුත් අවසානයේ ඔය පොඩ්ඩලා දන්නවනේ ඕල්කන් අර ප්‍රංශය අර රජතුමාගේ ඔය කවුද මහත්තයා නම දැන් බ්‍රොයිඩ්ගේ ඕඩර් එකට තමයි ආවේ ඇහිලා කරලා අරුව දන්නේ නැහැ මොකද බොනා ඔය අනගාരിക ධර්මපාල නෙමෙයි ඔකගේ නම පර කතෝලිකේ ඕකගේ පස්සේ දාගත්ත නම දැන් කියන්නේ එතකොට ඕකගේ නම හොයාගන්නකො කරෝලිස් කියලා එතකොට පොතුගීසි නම කියන කරෝලිස් කියලා එතකොට ඩොන් කරෝලිස් කියන උන්ගේ පරපුරේ එතකොට මේ අපහාස කරනවා නෙමෙයි මෙහෙම නොකිය කියන්න ක්‍රමයක් නැහැ නැත්තම් දැනෙන්නේ නැහැ අනගාരിക ධර්මපාල කියන උපාසක මහත්තයා කොහොමද දැනෙන්නේ නැහැ ඒක පල් හොරෙක් මේ රට කාපු හොරෙක් ඕක මේ ඔක්කොම දාම් පාසල් උත්සව දිලා දැන්දන්නේ ඔක හොරේ මේ රට කෑවේ ඕකයි. යකෝ ඉන්දියාවේ මහන්තගේ ඔක කෝවිලන්නේ බුද්ධ කාලය. අම්බෙක්කාරලා. දන්නවද ඒක නන්දන මහන්තගේ ඉඳවන්නේ ඔක. එහෙනම් විරුදාගතුන් ඉන්නේ බෑ ඉන්දියාවේ. කලුතර පණ්ඩාතේ කලුතර දොඩංගොඩයි කලුතර බෝගහයි ඔක්කොම අරන් ගිය මාත්‍යෝ. අනගාරික කලුතර දොඩංගොඩ බන්දරේ අරන් ගියේ. ඔක්කොම දේවල්නේ. දැන් ඉන්දියාවේ පතන ඔය සුදු අධිරාජ්‍ය කාලේ තමයි අනගාරික ධර්මපාල මේ නඩු කියලා තියෙන ඉන්දියාවත් එක්ක. හරිද? එතකොට ඒ තීන්දුව දීලා තියෙන්නේ ඒගොල්ලන්ට වාසි වෙන විදිහට. ඔව්. හරිද? අන්තිමට ඒක දැන් හොඳම උදාහරණය තමයි ඊට පස්සේ ධර්මයේ කට්ටිය නඩු යම් කිසි ස්ථාන කීපයකට ඒ නඩු තීන්දුවම කොහොමද? ඒ වෙනදු ඉන්දියාව දුන්නේ දෙපැත්තටම ඕයියා. හරියට 50 මේට උඹලත් දෙපළ උඹලත් දෙපැත්තටම අදවල්ලා. එතකොට කොහොමද ඉන්දියාවේ හින්දුන්නේ? දැන් නේපාලේ අර ලෝක මේක නම් දාන්න කියලා හිතවන්නේ. නේපාලේ දුන්නා. මේ ශිලාලේකන් දැන් අපි මේ කතාව මෙතනින් නවත්තන මහත්තයෝ මේ පහුගිය ටිකේ වෙච්ච කතාව කියමුකෝ. දැන් මේ ඇවිල්ලා ධාතු සේනයා කලින්ම මේ රට විනාශ කරලා උන් නැති ගහලා මරලා දැම්මා දැම්මා. උන් සාපේ හම්බෙනවා විශ්වය. පුරාණයේ රජවරුන්ගේ නීතිය මාත්‍ය අගස්ටි පුලස්ති විශ්‍රාම මනු බලි පරපුරේ නීතිය මේ පොළවේ ගල් කඩන තහනම් පස් පුච්චන තහනම් මේ පොළවේ පස් පුච්චන තහනම් ගල් කඩන තහනම් ඔක්කොම උමන් හාලලා ඒ උමගෙන් එන පස් ටික ගන්නවානේ ඒ පස් ටික තමයි පුච්චලා නිර්මාණය කරන්නේ බදුමාගෙන තමයි ඒ හින්දා වෙන්නේ නැති දැන් අදට අපේ හෙළ ඉතිහාසයේ අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ ගඩොල් තියෙන්නේ පන්සල් වල විහාරවල විතරයි. මිනිස්සු අතුරු ගෙවල් වල නෑ. අහගන්නකො නීතිය තිබුණේ මේ පොළොවේ ගස් කපන්න බෑ, ගල් කඩන්න බෑ, පස් පුච්චන්න බෑ. පස් කපලා ගන්න බෑ කිසිකට. ඒ නිසා උමන් පද්ධතිය හැදුවාම උමගෙන හාරන පස් ටික තමයි ගත්තේ නිර්මාණ වලට. ගල් මහා කළුගල් ඇස්සේ උමන් හදලා නිර්මාණ කළා. ඒ ගල් කපලා එළිය තිබ්බාම පසු නිර්මාණ වලට ගන්නවා. ඒ දෙක තමයි ගල් කැඩුවේ නැහැ. වැව් හැදුවේ මේ හැමදේම ඊළඟට වැව් හැදුවේ නැහැ. වැව් හැදුවේ උඩින්
ලොකුම වැව අක්කර දෙකයි. අක්කර භාගයයි අක්කරයයි අක්කර දෙකයි ලොකුම වැව. මම ඔබතුමාට ගිහිල්ලා පෙන්නන්නම් මගේ පරිසන වලට. අක්කර භාගයේ වැවක් තියෙන කොහෙද දන්නවද? නෑල්ල කඳ මුදුනේ. අක්කරයක වැවක් තියෙන්නේ මේ රාවණතුමාගේ එයාපෝට් එකක් වෙච්ච බොඩිය පවා වෙනත් අයගේ තැන්පත් කරලා දෙන දැන් බොඩිය තැන්පත් කරලා තියෙන ගිල පෙන්නන්න පුළුවන් රාග කියන්නේ ඕන කෙනෙක් රාගල ඒ අදාළ කන්දේ හරස් දැද්ද කියන කන්ද පොඩ්ඩක් උඩින් තියෙන මහා කන්දේ හොඳද ඒකට දරපානාහෙල මුදුනේ තියෙන කන්දේ එතන දෙනවා එක වැවක් දරපානාහෙල එතකොට අනිත් එක තියෙනවා මහත්තයෝ නාවල පොඩ්ඩක් එහා පැත්තේ ගුරුත්වාකර්ෂණය කියන තැන ඒ පොළවේ මුඩ තියෙන වැව අනිත් එක කියන්නේ සාමාන්‍ය පළලයා මේ වැස්සෙන් එන වතුර ටික ගන්න විතරයි වැවක් හැදුවේ. නැතුව ගංගාවල් ඔයවල් හරස් කරලා වැව හැදුවේ නැහැ. ඒ පළවෙනිම දේශද්‍රෝහී වැඩේ කළේ ධාතුසේන. ඒ නිසා සබහාදහම විසින්ම උඩ දඬුවම් දුන්නා පුතාලවව නැටි ගස්සලා මැරුවා. මේ ඉතිහාසයේ තියෙන කතන්දර නෑ කියනවා නම් ඔය ඉන්න මහාචාර්යවරු එන්නත් ඕනේ තැනකට ජනාධිපති මණ්ඩලයේ හරි පාර්ලිමේන්තුවේ හරි ඕනේ තැනකට මාත්‍ය මම සංවිධානය එන්නම් මම කිසිම පොතක් ගේන්නේ මට කිසිම පොතක් ඕනද මම එන්නම් ඔයගොල්ලෝ පොත අරගෙන. ඒත් ඒ පොතෙන් මම පෙන්නනවා. ඒකේ මම මහාවන්දි කියන්නේ ඔයගොල්ලෝ අරන් එන්න ඔයගොල්ලෝ ත්‍රිපිටකය අරන් එන්න ත්‍රිපිටකය ගෙනව මම පෙන්නනවා බුදුහාමුදුරන්ට ගෑනු 1,7000 බුදුහාමුදුරන්ට ගෑනු 1,96,000 කියා කියලා මම ත්‍රිපිටකයෙන් පෙන්නනවා මම කියන්නේ ඔයගොල්ලෝ අරන් එන්න. මම වීඩියෝ දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ගෙනාව මම පෙන්නනවා අහවල් දැන් තියෙන්නේ. මක්කම ලංකාවේ දිනකල පිරිපත අරන් ඉන්න පෙන්නනවා. මම පිරිපත අරන් අපේ ගෙදර ආපු එකක් නැහැ. මේ ගමේ ඉන්න ඔක්කොම මක්කම පෙන්නන්න එන්නේ කියලා පිරිපත අරන්. එකෙක් එන්නේ අපේ ගෙදර. එතකොට මහත්තයෝ පිරිපත කියපු එක ආන්දේ ලංකාවේ නෑ. පිරිපත කියපු ගිහි බෞද්ධයෝ ගෑනු පිරිමි එකෙක් මේ ලංකාවේ නෑ. කීවල මහත්තයෝ මක්කම ලංකාවේ ගහු වෙන්නේ නැහැ. මම මේ පරීක්ෂණ කරලා මක්කම පොත දීලා මම පුජ්ජලි ඉඳලා දුන්නා. අපි ඒ කතාව නවත්තුමු. ඊට පස්සේ මහත්තයෝ අර මිනිස්සු ඇවිල්ලා මෙයා කාට පස්සේ කලේ මේගොල්ලෝ මුළු ලංකාවෙම කඳු කරේ නැතුව අනිත් ඔක්කොම ඉතිරිච්ච ගස්පලන් ඔක්කොම කැපුවා. මීගස් ඔක්කොම කැපුවා. කපලා ඔක්කොම අලි මැරුවා. වැව් ඉතිරිච්ච ඔක්කොම ගැලුවා. කල්ලා විනාශ කළා මුළු කඳු කරේම. මම මේ නම් කියන්න බෑ ලංකාවේ මුළු කඳු කරේම. අහගන්න කියන එක. පලාතෙන් පලාතට වෙනස් වෙනවා. මුළු කඳු කරේම ගස්පලන් ගලවලා උදුරු ගෑවා. දියතලාව මුළු නුවරඑළිය මුළු බදුල්ල දිස්ත්‍රික්කය සාබරමුණ දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය නුවරඑළිය දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය අතුරු සියලුම කඳු ඔක්කොම උදුරු ගාලා ඉන්දියාවෙන් ගෙනාවු ශක්තිය දෙමළ මිනිස්සු ධම්මලා ලංකාවේ උම බඩ ගහලා පාලකට වලින් කියලා ගත්තේ බඩ ගහලා ගත්තේ මහත්තයෝ අරන් මේ මුළු රටම මහත්තයෝ කඳු කරේ උදුරු ගෑවා මුළු කඳු කරේ උදුරු ගෑවා නක්කලස මට මේ නම් කියන්න බෑ ඔයගොල්ලෝ නම් හදාගන්න හදාගෙන ඉඳලා ඒක පරිදි නම් ටික අයින් කරලා උන්ගේ නම් දැම්මා ඔය හැම නමම උන්ගේ නම් අපේ නම් නැහැ ඒ බෝහිය තමයි මිලු මිලදාරිය අදා හිටුනේ එයා තමයි දැන් ඔක්කොම දේවල් උන්නේ එයා හැබැයි එයා සටනක් කරලා තිබුණු ප්‍රෞಢ ඉතිහාසයක් මේ බැලලෙනවා එයා සටහන් කරලා තියනවා මහත්තයා මක්කම විහාරේ නටබුන් චෛත්‍ය ගඩොල් තියෙන ඔක්කොම එයා වාර්තා කරලා තියෙනවා. ඔය කියන මිනිස්සයා කාල්පිටිය අර මේ නගදී මම පොත ලිව්වට පස්සේ මට හම්බුනේ. ඔක්කොම කාල්පිටිය හම්දා කඳුර බෝගහ තියෙන තැන ඔක්කොම තියෙනවා කියලා එයා වාර්තා කරලා තියෙනවා. එයාගේ හෑන්ඩ්බුක් වල. එතකොට බෝය නෙමෙයි. ආයි නම වරද්දන්න එපා. හරියට පැහැදිලි මම කියන්නේ ලියලා තියාගන්න මම නැත්නම් කඩවන්න එපා. නැත්නම් නම් ගොඩක් වෙනවා. එතකොට මෙන්න මේක නිසා ඊට පස්සේ මේ භූමිය තනිකරම දැම්මා අර්ථාප. ඉන්නේ එහෙන් ආවා. රටාල කියන්නේ ඒකට. දාලා ඉවරලා ඊට පස්සේ දැම්මා දැන් අපේ විදිහට අලවර්ග ඔක්කොම විනාශ කළා. මේ කියල අලවර්ග තිබුණා 200 ගාණක්. ඒක ඔක්කොම විනාශ කළා අපේ වීවකා විනාශ කළා. ඒගොල්ලෝ එහෙන් ගෙනාව එංගලන්තෙන් හාල් වී සහ මේ ආටාපල් ගෙනලා ඒගොල්ලෝ යවුවා වෙන කියන්නේ නම් ටික වගාදී මම නුවරදී ඒගොල්ලෝ ගැන කියන්නේ අහන්නේ කැරට් බීස් ගෝවා
ගොන්චි ගොන්චි ඒ වගේ ඒවා අනිවාර්යයෙන් බී ඉන්දියාවෙන් ගෙනාපු ඉන්දියාවේ මේ එංගලන්තෙන් රටවල් හදපු එළවලු වර්ග. යාළුවා පුරුදු කරලා ඉතුරු ටික තනි කරම තේ දැම්මා. තේ දැම්මට පස්සේ මුළු කඳු කරේම එතනින් ඉවරයි. ඒකේ ප්‍රතිඵලේ එන්න මීට පෙර දැන් අවුරුදු 200ක් වෙනවා සිද්ධිය වෙලා. නමුත් මේ රට වෙන්නේ කවුරක්වත් කතා කරපු එක්කෙනෙක්වත් නැහැ ලංකාවේ. තරහ වෙන්න එපා කිව්වට පිටක් හන්දක මහත්තයවත් කතා කළාට පැහැදිලිව කතා කළා මොන්ට හෙන ගහන්න කියලා ශාප කරපු කෙනෙක් නැහැ. හැමෝම ඒගොල්ලන් දුවපත් වේවා කියන්නේ. පර්ණිතාන් දෙන්න විකෘති කරපේද පර්ණිතාන්ට සුවපත් වේවා කිව්වා. මල්ලතුවත් ඉන්න නායක හාමුදුරු තුන්දෙනා ඔම් රටේ තින් දේවල් හොරකම් කළා දන්නා මාල් ගබහලා දියවන්න වෙනකම් මලට මං කොල්ල කාලේ ගිහලා කල්ලි ටික හොරා පණ්ඩායි වෙලා උන්ට කට්ටියගෙන් අඳරාදු කිව්වා. මිසක් කිසි කෙනෙක් මොකට ශාප කරේ නැහැ මහත්තයෝ. මම ශාප කළා. ඔබතුමා දන්න මම කලින් ශාප කරේ කවදාද දන්නා 2014. මේ නොපෙන්න ලෝකේ බල සත්‍යය තියෙන කාන්තාවක් අරගෙන ඉඳලා වෙච්ච දිනා ශාප කළා. ඒ වීඩියෝ බලන්න තාම YouTube එකේ තියෙනවා. මම ආයෙ කියන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුව විනාශ වෙනවා පොලිස් කොහොම ලිස්ට් එකක් ටික කිව්වා. ඒ කියලා ඉඳලා ඊට පස්සේ දැන් දිගුණාකර සෙල්ලිපිය ගැන මම ජනපතිට කිව්වා ඔක්කොම මට කිසි කෙනෙක් අහන්න ප්‍රතිවාද ඔබතුමා දන්නවනේ. මම නෝනා දැන් නෝනා ඉගෙන ඉන්නකොට මම මේක කරන් දෙන්නේ නැහැ. එහෙම ශාප කරන්න එපා කියලා කියනවා මේගොල්ලන්ට. මොකද නෝනා දන්නවා මං ගැන ඒකින්ද. දැන් මේක බලලා ලියපන් ඔබට එහෙනම් නෝනා සම්පූර්ණ කරගන්න නෑ නෝනා මැරෙන්න කියලා මං කියලා තියෙන්නේ ඒකයි. නෝනාට හොඳ වෙන්න කියලා මං කියන්නේ නෑ නෝනා මැරෙන්න කියලා කියනවා. මම වැඩක් කරගන්න පුළුවන් නෝනා මලහා මේකයි කියන්නේ. එක එක ලියලා තියෙනවා ඔබතුමා දව දින මගුලේ නෝනා සමීප වෙන්න කියලා බැරිද කියලා පාප කරන්න. නෝනා මැරෙන්න කියලා පාප කරලා තියෙනවා. නෝනා අතුරු මම ඔක්කොම මැරෙන්න කියලා පාප කරලා තියෙනවා. මමත් මැරෙන්න කියලා පාප කරේ. නමුත් මේ ශාපේ දාන වදින කාලේ තියෙනවා 2035 ක ඉඳලා නැත්නම් ඊළඟට ශාප කළා. ඒ ශාපේ තමයි මේ ප්‍රතිලාභේ තව කට්ටිය එකතු වෙලා ශාප කළොත් මහත්ව මුළු රටම බුද්ධ විනාශ වල රට සම්පූර්ණ අපව අපිට ගන්න බෑ මහත්ව. මේ වශයෙන් මේ පෙළ ගහලා රට මේ ක්‍රමයේ වගා ගන්න ලෝඩ් ගොවි ඔක්කොම මැරෙන්න ඕන. ගොවි කැක්කෙන් ඔක්කොම මැරෙන්න ඕන. මගේ කවුරු හිටියත් ඔබතුමාගේ කවුරු හිටියත් ඔයා කවුරු හිටියත් මේ වසවිස ගහලා පොළොව විනාශ කරපු සමස්ත ගොවි ජනතාවයි සියලුම මුන් ඔක්කොම මැරෙන්න ඕන. මේ භූමිය විනාශ කරේ. මේ කියන එක තේරෙන්නේ නැද්ද? තේරෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවද ඔබතුමා මගේ කටුට? මේ රට වශයෙන් විසින් නැතුව හොඳ රටක් නෙමෙයි. සුදා ඒක විනාශ කරේ. දැන් වර්තමානයේ දැන් අපි දන්නේ නැහැ. ඒක එනකොට බාර ගන්න නැති ඉන්න දැන් ඉන්නවා. මේ 1956 පස්සේ මේ ඔක්කොම පටන් ගත්තා. වසවිස. ඔව් ඒක හරි. දැන් අපි පොඩි කාලේ මුලලා කරා වශයෙන් කරන්නේ නෑනේ. අපේ ක්‍රම සහ වෙන ක්‍රම තිබුණානේ. මේක බාර ගත්තානේ. මේක බාර ගන්න කවුද බජට් එක හැදුවේ? කුෂ්කාම දෙපාර්තමේන්තුවේ ඇද්ද කවුද මේකට? මේ දෙපාර්තමේන්තුවේ නෑ පටන් ගත්තේ. පිටරටවල තියෙන විශ්වවිද්‍යාලය ගහලා මෙයා ගන්න කුෂ්කාම දෙපාර්තමේන්තුවයි අරවයි මේවා කරන් මේ කරපු විකෘතියනේ. ලංකාවේ පළවෙනිම ඔබතුමා දන්නවද? පළවෙනිම ලංකාවේ නිෂ්පාදනය කළා අක්කර 800ක විහාර භූමිය කල්ලා ඩෝසර් කරලා බුදු පිළිම විනාශ කරලා තමයි මේ භූමිය හැදුවේ. ගෝයාමක නීවගාවට මහයොප්පල්ලම. ඒවැ ශාපේ වදින්න ඕන. පළවත්තේ උක්කම් මහන්තක 522ක් කල්ලා ඩෝසර් කරලා වැව් 22ක් කැප කරලා තමයි පළවත්තේ භූමිය හදලා දුන්නේ උක්කකාවට. ශාප වෙන්න ඕන. මේවා කිසි කෙනෙක් මේ ලංකාවේ ඉන්නේ දන්නේ නැහැ. බුද්ධ කාලේදී අපි ශ්‍රේෂ්ඨ විහාරය විසුණුවානලා 12000 කිලෝ දෙකක්. සරියුත් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ චත්තක සූත්‍රයේ දේශනා කරනවා 69 රහත් වෙච්ච භූමියක් තමයි අද අතුරුගේ වායනනත් වක්කර 12000 භූමිය. තනිකර කල්ලා ඩෝසර් කරලා වෙන රටක ආධාර ඔස්සේ වායනනත් හැදුවා. ඒක මහා පරාක්‍රම බාහුවචන කාලේ 6 වෙනි පරාක්‍රම බාහුවචනගේ කාලේ බණ්ඩකම රජමහරියයි ශිලාලේඛනත් එක තියෙනවා. මේවා ඔක්කොම විනාශ කළා. මේවා ඔක්කොම දන්නේ මං විතරයි මහත්තයෝ. ඒ නිසා මම මුන්ට ශාප කරනවා ඔක්කොටම. ඒ ශාපේ තමයි දැන් වැදුනේ. දැන් ඕන එකෙක් බේරා ගන්නවා. දැන් මුතුමාර ඕන එකක් කියන්නේ. මෙහෙමයි දැන් ඔබතුමාම සාප කරා කියලා දැන් රටේ ජනතාව සාමාන්‍ය ජනතාවක් කියන්න ඕන. මේ හැම එකෙන්ම මේ මගේ ගමේ ඉන්න අල්ලපුඩි ඇදලා බව තේරෙනවා. හැම එකම වක් කියන්න ඕන. මුන් ඔක්කොම විනාශ වෙන්න ඕන කියලා කියන්නේ. මේ රට භූමිය විනාශ කළේ ඒකයි කියන්නේ. හෙළ භූමිය විනාශ කරලා ඇත්ත විනාශ වෙනවා කියන්නේ මම ඒකයි මහත්තයෝ.
මේ සුද්දෝ ඉස්සෙල්ලා වෙනස් කරේ. ඇයි ගත්තේ? ඇයි ගෙනාවු වට ගැහුවේ මේකට? විරුද්ධ වෙන්න තිබුණානේ. විරුද්ධ වුණාද? හැබැයි මේවා සුද්ධ ගෙව්වේ. සුද්ධ නෙමෙයි ගෙනාවේ මාත්‍ර. ගේ ඒක තමයි. අන්න එතන තමයි 1971 ජයවර්ධන මහත්තයා විවෘතාර්ථිකය හඳුන්වලා දුන්න දවසේ ඉඳලා අවුෙච්ච මම අර මම ලියුම් වල තියෙනවනේ. එතකොට ඇයි ගෙනාවට බාරගත්තේ? අපේ උන් විරුද්ධ වෙන්න බෑ. ඉතින් කොහොමද ඉතින් විරුද්ධ වෙන්නේ? ඒ මේක ඉතින් ලංකා පාලනය ලංකා රජය නෙමෙයි මාත්‍ය වෙන කුලයක රටකින් ඔව් නේ. ඇත්ත. දැන් පාලනය දැන් කොහෙද? දැන් තවදුරටත් ඒක ඉස්සරහට තවත් වැඩි වෙනවසක් අඩු වෙන්නේ නැහැ. දැන් ලෝකෙන් අපිට ණය දෙන්නේ කෝටි ප්‍රකෝටි ගණන් දීලා ඉතින් අපි අල්ලගන්නවා බෙල්ලෙම අල්ලගෙන දැන් අල්ලගන්නවා. අනුර කුමාර ජනාධිපතිතුමනේ ඡන්දෙ දෙන්නේ නැතුව මිනිස්සු. මම දීර්ඝ කතාවක් අනුර කුමාරට එක ඡන්දයක් හම්බ වෙන්නේ නැහැ කියලා. දීර්ඝ කතාවක් දෙන්නේ. අනුර කුමාරට එක ඡන්දයක් මිනිස්සු දුන්නේ නැහැ. හරිද ඉතින්. ඒ මගේ නිගමනයේ මහත්යෝ තියෙන වෙන ක්‍රමයකට මිනිස්සු මට බැලලා දුන්නා අනුර ජනාධිපතිතුමා. අනුර කුමාර ජනාධිපති කෙනෙක් නෙමෙයි. අනුර මිනිස්සු ලංකාවේ මිනිස්සු ඡන්දෙ දුන්නේ නැහැ. එක ඡන්දයක් ගත්තේ නැහැ. එක ඡන්දයක් ගත්තා නම් 51ක් ගන්න ඕනේ. මගේ 51ක් ගත්තම තමයි ඡන්දේ එකයි කියලා මං කියන්නේ. මෙයා ගත්තේ 48ක්. දෙවෙනි පාර ගණන් කරලා තමයි 53 හදාගත්තේ. ඔයාලා මේ මම කියන එක තේරෙන්නේ නැහැ නීසොට මට ඕම් බයිනවා. දෙපා මහත්යෝ මිනිස්සු කැමති නම් රජය පෙරලන්න කැමති නම් මෙයා ජනාධිපති කරනම මේ අනුර කුමාර දෙන්න බෑ මහත්යෝ ඡන්ද අඩු ගානේ 65ක්වත්. මේ මුළු ගමේම කට්ටිය භාගයක් අපේ ගෙදරම මම රුපියල් 10000 දුන්නා උන්ට ආවද. මම එන්නේ නැහැ මම පරණ ජීවිතකාරයෙක් තමයි මම එන්නේ නැහැ. ඔයාලා ගිහින් නීතිවල සහභාගීව වැඩ කරන්න මම පුළුවන් තරම් එනවස් කරන්න මගේ YouTube නාලිකාවෙන් අනුර යන්නේ දෙන්න කියලා. දන්නවද? ඒව කලේ මේ අනුර ලව්වා මේ මොකද මේ ඔය විජිතේ ලව්වා මේ බුදුහාමයේ කතන්දරේ මම ඒකයි නම් කතා කරගෙන ඉන්න. නමුත් මේ දැන් විලා දැන් අවුරුද්දක් ගියා මගේ ලියුම් වල පිළිතුරක් නැහැ නේ ආත්‍යෝ. දැන් අනුර කුමාර දැන් කරන්න දෙයක් නැහැ. දැන් මේක දෙන්න තින්නේ ඉරා ඉරයි මහත්යෝ කිසි කෙනෙකුට ආයෙ කරගන්න බෑ. මොකද රට සම්පූර්ණ කුඩේ කුඩලා තියෙන දැන් හොඳේ. භාගයක් ආයෙ එකක්වත් පෙන්නන්න නැහැ ප්‍රවෘත්තියට හොඳේ. දැන් 5000 ගණන් මැරලා තියෙන්නේ. මගේ ගාන 900යි. මම මේක අවුරුදු ගානක් දිගේ 900යි මැරෙන්නේ කියලා ඊට මාස දෙකක් අරින්නවා මගේ ගාන 900යි. නමුත් දැන් ගණන් ගත්තොත් ලංකාවේ 5000 කට මැරලා තියෙනවා. යට වෙච්ච මිනි ගෙල්තොර යට වෙච්ච ගම්මානක් තියෙනවා මිනි කියලා එකක්වත් ලං වෙන්න බෑ. රිවර්ස් කරනකොට කිසි කෙනෙකුට යන්න බෑ. තාම ගිහිල්ලා මොකද මම මුළු ලංකාවේ මහත්ය අයිද්ද කෙනෙක්. නාලංගා පැත්තට ගිහිල්ලා නැහැ. හොඳයි. තාම යන්න බෑ ඉතින්. මගේ කතාව මහත්යෝ අද නෙමෙයි 2035 මේක මැරෙනවා 2045 මුළු ලෝකෙින් ඔක්කොම මැරලා මේ ඉතුරුනේ ලංකාවේ ඉතුරුනේ 8000යි. ඒක මම හදාන්න කියන්නේ ඒකයි මේක තීරුම් ගන්න මේ මට බයින්න එපා තීරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මම ඒ කාලේ 2017 දී කිව්වා 18 දී කිව්වා මම ලංකාවේ කොහේ හිටියත් උඹලට මාව හොයාගෙන එනකොට එන්න වෙන්නේ එන්න කෙහෙල් කොටියක් අරගෙන කකුල් දෙක හද ගහනවා කියෝ පිළිලාගෙන එන්න මොකද ගංගාවල පාලක් නැති වෙනවා කියලා. දැන් මාධ්‍ය දෙන්නේ කියලා තියෙන්නේ. ඒ සමහර මාධ්‍යයේ මායකෙන් තරහයි මම කුණුහලෙන් බයිනවා කියලා. කුණුහලෙන් බයින්න හේතුවක් තියෙනවා මහත්තයෝ. මගෙන් කවුරුහක් ඇහුවද ඔබතුමා කුණුහලෙන් බයින්න හේතුව කියලා? පරණ විධාන දේශද්‍රෝහියා කියලා බයින්න හේතුව ඇහුවද ලංකාවේ එකෙක්වත් මගෙන්? දැන් ඔබතුමාලා දෙන්න තේරුම් ගන්න මම මේ බයින්න මොකද කරන්නේ සමාජීය අයට. අපිට අදෙන්න ගන්නවා ඉතින්. දැන් අනිවාර්යෙන් මේක දැන් ඔයාලා දන්නේ මම මේ අවුරුද්දට කියලා ඉන්නනේ. ඔව්. නැත්නම් අපි දන්නේ නැහැ. දැන් ඔයාලා දෙන්න කතා කරන පොඩ්ඩක්. තව දෙයක් මොනවද? ඉතින් දැන් ඔබතුමා කිව්වනේ නෑ ඒකට ඉඳලා ලොක්න උත්තරයක් දෙන්න. දැන් ඇත්තටම 70 ජයවර්ධන මහත්තයා මේ රටේ විවෘතාර්ථිකය හඳුන්වා දුන්න දවසේ ඉඳලා මේ අපේ විනාශ අනිත් විනාශය ආරම්භය. තව පොඩ්ඩක් තව මම පොඩි 1970 ජේ.ආර්.ඔයි සිරිමයි හොර නිවුස්මක් ගන්නවා අරාබිකේ රටක් එක්ක 2007 දී මේ ලංකා මුස්ලිම්කරණය කරනවා කියලා. ඒකල තමයි ඊළඟ සැලසුම කළේ අර ගෙනල්ලා කොහොමිට දාලා බුරුදු කරගෙන යනකල්ලා කොහොමද කාලේ ඇඟිල්ලට අර ගම් වල මිඩ්වයිලා කියලා જાතියක් කොට ගවුන් යනකල් ගෑනු ටිකක් බුරුදු කරලා එන්න ආයිලට අර ඇඟිල්ලට මෙහෙම දාලා කොහොමිට දාලා බුරුදු කරන්නේ නේද මොකද්ද බුරුදු කරේ කළා අදවනේ අලුත් දෙපාර්තමේන්තුවක් පොන්චි පවුලක් කරන දෙපාර්තමේන්තුව ඒකලා සිංහල ජාතිය වද කළා මම ඔකට විරුද්ධ ඒකාලේ කිව්වා දැන් අද සිංහල ජාතිය මොකද වෙලා තියෙන්නේ දැන් මම මේ ගැන කතා කරපු එකේ ඔන්න දැන් ගලගම කුසල්ලා මහානන්දෝ කියලා ඔන්න මහත්යෝ ලංකාවේ කිරිවෙන්දියේ බෝධිය ගලවලා විනා කරලා මොහොතට යන්න කියලා එකෙක් කතා කළාද මම
මේ මහදැයියෝගේ මම කතා කරේ දන්න එකෙක් නෑ මේ රටේ. පැහැදිලිද? මේක බෞද්ධ රාජ්‍යයක්. මේක වෙන කවුරක්වත් නැහැ. මේක වෙන අය නැහැ. දැන් ලංකාවේ නම වෙනස් කරලා තියෙන ශ්‍රී ලාංකීය කියලා. එහෙම මේක නම් බලන්න ඒ කාලේ සිගෝන් කිව්වා දැන් මේ රාජ්‍ය මේ අමර කුමාර දැන් ජනාධිපතිතුමාට හරියන්නේ අගමැතිතුමාට මේ රට පාලනය කරන්නේ මේ දෙන්නා නෙමෙයි වෙන රටේ පාලනය කරන්නේ. මොකද ඒ කියන්නේ IMF මේ රට ඒ හින්දා තමයි IMF එක පාලනය කරන්නේ වෙන රාජ්‍ය සංවිධානය. ඒ රාජ්‍ය සංවිධානය නරකුව මගේ YouTube නාලිකාව වහලා මම යන්ත්‍රජාලයට සම්බන්ධ වෙනවා. ඔය තමයි. දැන් ඇත්තටම දැන් ලෝකයේ ඔය කියන ඔබතුමා කියන ඔය බෞද්ධ රාජ්‍යයක් කියන කතාව 100%ක්ම ඇත්ත වෙලානේ තියෙන්නේ. ඒක වෙන දැන් නෑ මාත්‍රෝ ඒක තමයි. ආගන්නකො 1945 ඉඳලා 1950 දක්වා ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහලේකම් දීපු මහල්සාල් දිග නමක් තියෙන ෂෝට් හෑන්ඩ් වෙන කියලා ද සිලෝන් කියලා. ඒකේ එතුමා පැහැදිලිව ලියලා තියෙනවා මේ මුළු රටේ ඉන්න සමස්ත ජනතාව බෞද්ධ කියලා මහා චීන වාර්තා හැන්සයින් මේ දැන් තියෙන මංගල් මේවා පෙන්නන්න මටවා කියන්නේ මේ ක්ලියර් මේකේ වෙන කවුරක්වත් නැහැ මහත්තයා සුද්ධ ලියලා තියෙනවා මේ රටේ බෞද්ධ රාජ්‍යයක් මේකේ සාක්ෂි මේකේ දෙමළ අයවත් මුස්ලිම් අයවත් නැහැ කියලා මම ඔබතුමා ගහකට ඇති අනිවාර්යෙන් ඒකම ඇතිනේ. ඉතින් දැන් මේ කියන පිළිගන්න තියා ඉන්නව නම් ඒ කට්ටිය ඉදිරිපත් කරන අනිවාර්යෙන්ම අපි ඉදිරිපත් කරමු ඉතින් ඉස්සරහට. ඉතින් ඒ විතර නෙවෙයි චූට්ටම අවසර දෙන්න. දැන් කතා කරන්න බෑ මම ඊපයි කලමද මම ප්‍රෙෂර් එකක් දැන් ඔය 78 ජීවිතය මහත්තයා දැන් මේ රටට විවෘතාර්ථික අනුදවසේ ඉඳලා අපේ අම්මලා තාත්තලා කවදාකවත් මේ ගෙදර නිකන් හිටියද? හරිද? වැඩ කරා. හැබැයි අහුනේ කවුද? ඔයා තේරෙන්නේ මමත් අහුණා. හරිද මහත්තයා? අපේ පරපුර තමයි මේ අහුනේ මේ අපි තමයි ඒකේ හොඳටම වැටකව කරන. හරිද? ඒ කියන්නේ දැන් අපි ඇත්තටම මම ඉතතර කලිනුත් මගේ මේක කිව්වේ ඇත්තටම දැන් ඒ කියන්නේ මුදල් හොයපල්ලා මුදල් ඔය මොන දේ දැන් අපි යමක් කරගෙන යනවා කියලා ඒක පාඩම අපි නැත්තම වෙන දෙයක් කරා. දැන් අදටත් ඒ පුරුද්දම තමයි තියෙන්නේ. ඉතින් දැන් ඕක අපි අඳුරගෙන ඉරලා මේ දැන් මම නම් ඉතින් අයින් වුණා දැන් කොරෝනා වලින් පස්සේ ඇත්තටම මම අමතක කියන්නේ කොරෝනා වලින් තමයි මටත් ඔය අවබෝධය ආවේ ඔබතුමාගේ කියන දේ මම වෙන පැත්තකට ලිව්වේ. ඒ කියන්නේ සල්ලි වලටනේ දැනදිලා දැන් බාහිර නායකයා වුණා හැම වෙලාවෙම කතා කරන්නේ සල්ලි. ඒ කියන්නේ සල්ලි උනේ අපිට වැඩ කරගන්න. ඔන්න මහත්මයා දැන් මම මේ BSNට හේතුව කියන්නම් මේ බණදී මාධ්‍ය සාකච්ඡාවකදී ටයිකෝඩ්ඩා මහත්තයා කියවම ඌ මෙන්න බයිලක් ගන්න පැනලා කියලා. මේ රට විනාශ කරලා මේ ප්‍රශ්න ඇති කරේ සුද්ධෝ. මේ ලංකාවේ අලි මිනිස් ගැටුමක් තිබුණේ නැහැ. අලි මිනිස්සු එක කතා බහ කරලා හොඳ සුවදෝ හිටපු අය. සුද්ධ ලංකාවේ සියලුම වනාන්තර විනාශ කරලා ඉවරලා රේල් පාරවල් දැම්මා. රේල් පාර දැම්මා අලි මංකල හරස් කළා. ඉතින් යනකොට ගැහුවා හෝන් එකක්. උන් බය වුණා ඒකට. ඊළඟ පාරවල් හැදුවා. මේ රට විනාශ කළේ මේ මහා මාර්ග. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව සුද්ධ විනාශ කරේ දුම්රිය දෙපාර්තමේන්තුවයි මහා මාර්ග දෙපාර්තමේන්තුවයි දාලා. කළා ඊට පස්සේ මේ ගැටුම තියෙන සුද්ධ මේක නිර්මාණය කරේ වෙන ක්‍රමයකට මේක මේ අපේ උන්ට උගන්වන්න මාත්‍රේ මම අවුරුද්දක් වීඩියෝ කරලා වීඩියෝ 10ක්වත් තේරෙන්නේ නැහැ. ඒ තරම් බෝම් 70ක් ඉන්නේ. මේ ක්‍රමානුකූලව මේ විනාශ කළේ. කලින්ම ප්‍රේර පාරවල් හදලා රට විනාශ කළා. පාරවල් හදලා කළා අලිමිනිස් ගැටුම ඇති කළා. ඊට පස්සේ ප්‍රේමවල එලා භූමිය දුරු කළා. ඒවැ ප්‍රතිපලයි තමයි දැන් මේ ඉන්නේ. සම්පූර්ණම හොරයි. නමුත් මේක පෙර මේ වගේ විනාශයක් වෙලා තිබුණ මාත්‍යෝ අදට අවුරුදු 5600කට පෙරදී මම හොයාගෙන තියෙන්නේ මහා කන්දක් මාළිගාවක් එක යට වෙලා මුළු ගම්මානයක් අතට අඩි 28ක් මහා කඳු ගල් එක්කම යට වෙලා තියෙන නගරයක් මම හොයාගත්තා ලංකාවේ තියෙන්නේ මම ඉතින් ඒක පරිසර කරලා දැවෙන්ටියා සායින්ස් එක තුලට වෙස්සගිරිය වගේ අර සම්පූර්ණ ගල් කණු කොහොම වෙනවනේ ඒකට සුනාමියක් වගේ එකක් ඇවිල්ලා නැද්ද ඔබතුමා නෑ මිනිමිසා එන්නේ නැත යෝගී එකක් මේ කියන්නේ මම කියන්නේ අවුරුදු 5000ක් එහා අවුරුදු 6500ක් විතර වෙන එකක් ඒ සිද්ධිය ලංකාවේ ඉන්න ඕනේ පරිශීලනයකට ලෝකේ ඉන්න ඕනේ කෙනෙකුට ඒක කියන්නේ මතුගම පොලිස් බල ප්‍රදේශයටයි පළවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත්ව මතුගම ඉඳන් මොරෝක යන පාර පළවත්තට යන පාර ඒ පැත්තට යන පාර පිටිකල යන පාරක් තියෙනවානේ මතුගම ඉඳලා අලුත්ගම් පාර ගිහිල්ලා පමඩ හැල්ලා එතෙන් යන්න පුළුවන් අතරවත් තියෙන ලක්ෂ 3 එහෙම නෙමෙයි මේ පාරේ යනකොට
ඒ හරව පැලවත්ත පාර නේද කොළඹ ඉඳන් නෙළුව යන බස් තියෙනවනේ මොරොක් බස් යන පාර තියෙන ඒ පාරේ කිලෝමීටර් 3 ගාමින් වමන කියලා කිලෝමීටර් 3ක් ගියාම තියෙනවා මහා විශාල මාලිගා සංකීර්ණය මේ ලංකාවේ තියෙන විශාල මාලිගා සංකීර්ණය එක. කීකිරියට වඩා නොදෙන්නේ. හොඳයි. දැන් නටපොත් තියෙනවා. නෑ මට මොකුත් නෑ. එක බහගත්තා. මම දන්නේ මට මොන්ගේ ප්‍රෙෂර් කවදාද ඒක කියන මහ අධිවිෂයදී මහ විශාල අවුරුදු 20000කටත් දාලා කමිෂනාරය එකක් කියලා විනාශලා ගියා. මටවත් කියවන්න බෑ. ඒකේ භාගයක් ගලවගෙන මුළු නගරෙම යට වුණා. ඒ නටබුන් ඔක්කොම දැන් එහෙමම තියෙනවා. මට කිව්වා ඕනේ කෙනෙකුට වෙන්නන්න පුළුවන්. දෙන්නවා කියනවා. මේ රටේ මේ ටයිකෝඩ් දාපු ගොන්නුන්ට මීහරට උගත්තු කියන මීහරට පෙන්නලා දැන් නෑ මහත්තයෝ. ගම්වල මේකට උනන්දුවක් තියෙනවා. ඒකට මේක මේ රටට ආදරය කරන එකෙන් නෑ ටයිකෝඩ් දානවා. මම දන්නේ එච්චරයි. ලංකාවේ රජයේ පඩි ගන්න එකෙක් මේ රටට ආදරේ නෑ. කවුරු වුණත් මගේ බොහෝ අය ඉන්නවා මගේ කට්ටිය පොලිසිය අංගනම ඉන්නවා නමුත් මම ඉක්ුණා කියන්නේ නැහැ. රජයේ වැටුප් ගන්න එකෙක් තමයි මේ රටට ආදරේ නෑ මාත්‍ය. එච්චරයි මම දන්නේ. ඕන එකක් කියන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අර බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ. මොකද? කොහොමද? මුදල් උළුකාරී දැන් රජයේ වැටුප් ගන්න හැම කෙනෙක්ම කතෝලික. දැන් අනුරකුමාර දිහානාය කතෝලික ඔටෝමැටික්. ඔය පාර්ලිමේන්තුව ඔක්කොම දැන් කතෝලික. අය දිනුම් දෙන්න වගේ දෙන්නේ. අපේ නායක දිනුම් දෙන්නෝනේ අපේ බෝධියට කියලා නෝර. අම්පිරිය දැන් දිනුම් දෙන්න වෙන එකනේ. කාට දිනුම් දෙන්නේ? රෝමලන්දේදී නීති ආරක්ෂා කරන ප්‍රධානියා තමයි දිනුම් දෙන්නේ. එයා පත් කරන්නේ නායකයා තමයි. දෙන්නට දෙන්න පිට ගා ගන්නවා. ජනාධිපති යාගේ පිට ගන්නවා යාගේ පිට ගන්නවා. එච්චර. රට විනාශ වෙලා. තව මහත් පොඩ්ඩක් යන්න තියෙනවා. 35 මහතු මරණ සංඛ්‍යාව. දැන් බුරු කළ හදලා තියෙන මහත් 2027 වෙනවා ඊළඟ එක. දැන් කවුරු හරි ආයි දුවා මේ පහය යටිනවනේ පහය යටිනවනේ නේද කොහොමද යකෝ මං අනාවැය කියන එක නෙමෙයි මම කරන්නේ කොමෙඩි වීඩියෝ දෙන්නවා කොම් වාස්තා එතකොට ඒක දානවා කො පහය ඉඳගෙන ඩායි හොඳනේ ලාපතක බලන්න දාලා බලන්න ඉතපක පුළුවන් නම් කඩු ගන්නවා දෙලා ඉත කඩු ගන්නාවේ කල සුද්ධ කල විදුලි ගන්න වාණ්ඩය කරන බලන්න අවුරුද්දක් දෙන්න කියලා බලන්න මම කන්න බන යවන්න කාතියන් මොලන් ඔය ගාන එකාට පවුලට කියලා සුද්ධ කල විදුලි ගන්න ඉතපන් මම වෙන කවුරු යොදවන්න පල්ලෙය ගන්නකින් කෑම වන්න පිට කන්න මොකද වෙන්නේ කියලා බලන්න මේ කියන එක තේරුම් ගන්න මේ වෙනත් මහත්යෝ සුනාමි එන්න කලින් ඉඳලා සුනාමි ගැන මම මේ ලෝකෙ ලොකුම ලියලා තින්නේ මම මහත්තයා. ඒ තේරුණා. දැන්වත් තේරෙන්නේ නැද්ද? මේ මුළු රටම විනාශ වෙලා තියෙන්නේ මේ හම්බන්තොට පොඩ්ඩක් ඇවිල්ලා. දේතොර කුරුණෑගල ඉබ්බකම ගොමුණ පලාත ඔක්කොම ගිහින් තියෙන්නේ. තාම රටේ වෙච්ච ව්‍යසනීය මහත්යෝ තාම 100%ක්වත් මාධ්‍යෙන් පෙන්වෙන්නේ නැහැ. මාධ්‍යෙට යන්න බෑ, හමුදාවට යන්න බෑ, ගුවන් හමුදාවටවත් යන්න බෑ. මේ අද මං කියන්නේ සිද්ධිය අද කියන්නේ දෙසැම්බර් මාසේ 6 වෙනිදා. දැනුත් යන්න බෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඊළඟ බලන්න මේ පාතනට අර මහජාතිතුමාගේ ඔකපතන ඉස්කෝලේ ගිහලා යන්න බලන්න පුළුවන් නම් අත්තනායකෙන් පෙරත් මාතේ ඔකපතන ඉස්කෝලේ ගිහලා යන්න බලන්න. මේ පැත්තට යන්න බෑ. ඒ ඉවරයි. යහකට බලන්නේ. දැන් රාමරත්නමාගේ මාලිගාව ජහංගල කරලා කියන්නේ ජහංගල මොකද උනේ? නෙළුම් ගමනේ කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ජහංගල යනවා ඊළඟට. ජහංගල ගිහින් නවතින්නේ කොහෙද දන්නවද? පිටවල පතේ නෙමෙයි ජහංගල ගිහලා නවතින්නේ මහරජිගංගේ. අනිත් පැත්තට. මම කිව්වේ ඔබතුමාගේ ජහංගල නෙමෙයි. මම කිව්වේ දහඩ වංගුව මුදුනේ අසලක මුදුනේ ජහංගල. ඒ අංගලේ ගියත් බතලයා කියන්නේ එබර හද්දත්තාව කියන ගමේ මම කන්නේ හද්දත්තාව කියන ගමේ තමයි දල නවතින්නේ. ඒ කියන්නේ මම යංගනයයි ගිරාන්දු කොටිය අතර නද හද්දත්තාව කියන ගමේ. තමයි යංගල ගිහින් නවතින්නේ. ඔව්. ඒ නිසා මේ ඔක්කොම විනාශ කරේ සුද්දා දහඩ වංගුව හදලා විනාශ කරේ සුද්දා මේ පාරවල් ඔක්කොම මම ඔය ආර්ථිකේ ප්‍රධාන ඉංජිනේරුවරු කියලා දෙනවා උඹලා පාරවල් හදලා ඉවෙච්ච දවසේ මම කතා කරන්නම් මේ රටේ යන්න බෑ මම ඔක්කොම යනවා දැන් ඒගොල්ලෝ hina වෙනවා ආර්ථිකේ ප්‍රධාන නිලධාරීන්ට අපේ කිව්වට බත් කාලා මාත් එක රිසර්ච් වල අරපුවා ගිය ආර්ථිකේ ප්‍රධාන නිලධාරීන්ට මම කියලා තියෙනවා
ඔයාලා පාර හදලා ඉවර කරන්න ඉවර වෙච්ච ගමන් පාරවල් ඔක්කොම ගලව යනවා කියලා මං හිතන්නේ ජීවල් වලට නෑ ඉල්ලාගෙන මට කතා කරන්නේ නෑ. මං කියන්නේ හොඳ. ඊළඟට මම මේ ළඟදී කතා කරුවා ඊළඟට මේ රට විනාශ වෙන්නේ අධිවේගී පාර දඹුල්ල කරා යාපෙන්ට හදලා ඉවර වෙච්ච ගමන් රට ඉවරටම ඉවරයි. දැන් මහත්තයෝ ඊයේ අද වෙනකොට කඩු ගන්නව මේ පහල කඩු ගන්නාවේ ගල විදපු ගන්න නා යනවා කෝච්චි ගියා නම් කෝච්චි ගියේ නෑ මොකද වෙලාවට කෝච්චි ගියා නම් උඩින් මොකද වෙන්නේ කෝච්චි යනකොට මොකද්ද වෙන්නේ මම නම් දන්නේ නැහැ මම ඉස්කෝලේ ගියා නේද දැන් මම මෙහෙම වෙලාවට මොකද්ද කියන්නේ ඒක බලන්න වෙන්නේ වතුර පොඟු එකේ මම ඒක කලින් තමයි මහත්තයෝ අර සෙල්ලිපි විනාශ වෙන කලින් මම කිව්වේ මුතුමා කියන්නේ පස්සේ දෙවිදින් ගන්න. ඔය අංගොඩට පොඩ්ඩක් උඩින් තමක මම වීඩියෝ එකක් දැම්මා අංගොඩ ආරම්භය උගේ ලහවලු. ඒකට අංගොඩ කියන්නේ මේ යෙදින එක කොහේ මොළවල දෙන එක. හරි අපි කතා කළා මගේ වීඩියෝ එක පැයක් දුන්නා මම ඒක හදා ගන්න. එතකොට තාම මොනවාරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න මහත්තයෝ. හැබැයි මහත්තයෝ ඔයාලා මේ මගේ කේන්තියට බයිනේව නවත්තන්න උපදෙස් දෙන්න ඉන්න එපා මම ඒතකොට තවත් අම්මලනේ ආච්චිම මතක කරලා බයින්නේ හොඳද නේද බැන්නට අපිට ගන්න ඔයා නේ සමාජයට කියන්නේ ඉන්න ඒ සමාජයට කියන්නේ මහත්තයා බයින්නේ මොකද කියලා පාන්න විතර කියන්නේ දේශද්‍රෝහියෙක් ලංකාවේ සියලුම මහත්යෝ දේශද්‍රෝහියෝ පුරා විද්‍යාව ඉතිහාසය පිළිබඳව ඉන්න අද ලංකාවේ ඉන්න පුරා විද්‍යාව ඉතිහාසය පිළිබඳව ඉන්න සියලුම මහත්යෝ දේශද්‍රෝහියෝ මහාචාර්ය පාන්න විතර දේශද්‍රෝහියා අද ලංකාවේ ඉන්න සියලුම ඉතිහාස පුරාවිද්‍යා මහාචාර්යෝ දේශද්‍රෝහිය මේ රට විනාශ කරපු දැනුත් මේ හෙල්ලිච්ච හෙල්ලිපි එලි කරපන්. බිබිලේ ගන්න හම්බුනා කියලා මල් රටවල ගෙන් බලපු හෙල්ලිපි එලි කරපල්ලා. බුදුන්ට කලින් ලියපු හෙල්ලිපි. අවුරුදු 2750 හෙල්ලිපි. පුළුවන් නම් එන්න ඕනකේ දාන යන උසාවියන් අඩු කියන්න එන්න. ආයි කියන මාත්‍යෝ. පරණ විතාන දේශද්‍රෝහිය. අද ලංකාවේ ඉන්න සියලුම මහාචාර්යෝ පුරා වෙන මහත්යරු ගන්න නැහැ මම හොඳේ පටව ගන්න එපා. මම ගන්නේ පුරා විද්‍යාව සහ ඉතිහාස මහාචාර්යෝ සම්පූර්ණ දේශද්‍රෝහියෝ. කතා කරපල්ලා අපේ ඉතිහාසෙ මේක නෙමෙයි. අන්න සෙල්ලිපි ඔක්කොම දිනා අවුරුදු 2700ක් පැන ඉරෙන්නේ. කකුසත බුදුන්ගේ අබේ නගරේ ගියා සෙල්ලිපි දෙනවා මාත් කුරුණාගල. ඒ කුරුණාගල මහා කලාවේ මාළිගාව. හැම අවස්ථාවෙම කියලා දෙනවා දැන් ඒ පොරු නෙවෙයි අත්‍තරම දැන් ඔය මේ පොතේ අර හිටපු පර බලවකාර කුණු පස්සවල් කුණු ගහපු උන්ටටුව කලේ නැහැ. දැන් මේ පාර ආව අපි ඡන්ද දීලා එකෙක් මේ අනුර කුමාර කියලා මම හිතුවා ඌ කරයි කියලා. ඌත් නෑ මගේ දෙවියන් පිළිතුරක් කිව්වේ. මොකද ඔයාගේ උගේ දෙකම නම විද්‍යාන්ත නේද? අහන්න විද්‍යාන්තේ මොකද කළේ කියලා අහන්න කෝල් කළා. ඔයාලා දෙන්නේ. ජනාධිපති ඒකම විද්‍යාන්ත මොකද්ද කළේ? දිමුඩා කරලා දෙන්නේ කිය. කුඩු කළාද? ඔබතුමා දෙවි ජනාධිපති රාජ්‍ය කියලා යන්නේ. හරි. එතුමා එපිටුමටනේ අර මේක මාමාතෝ මීට අවුරුදු 8 මංගලට කලින් දැම්ම කෙනෙක් ලව රනින්න අදහස රනින්න කියනවා මේ කතා කරලා ඉන්දියාවේ ගැටමක් තියෙනවා කියලා. ඉන්දියාවේ ඉතිහාසය මම නම් හිතන්නේ මේ ගැටම මේක කතා කරනවා රටේ නායකයා ඉන්දියාවේ ජන අගමැති කියලා මොන්නේ එක. අපේ ලංකාවේ හෙල්ලෙන්නේ තියෙන්නේ. බුදුහාමුදුරු ඉන්දියාවේ කියලා කියනකො දැන් තමයි කරගන්න ලේසිම. බුදුහාමුදුරු දැන් ඉන්දියාවේ කියලා කියනකො බුදුහාමුදුරු මල්ල රජුන්ගේ අතුරු ඔක්කොම දෙල්ලි තියෙන ලංකාවේ. මොකද ඕනයක් කරගන්න. ඉතින් මේ පොතේ තියෙන පරණවිතාරණ මහත්තයා කියලා තියෙනවා මේ බුද්ධ ඉතිහාසයේ තියෙන මේ කට්ටියනේ මේක ඉන්නේ කියලා. එයා දන්නේම නැතුව ලියලා තියෙනවා. ඇයි මේ මනුස්සයා මේක තියෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සෙන්පතිකම දීලා වහන්න ගියත් මේ ආච්චෙන් පැනලා තියෙනවා. ගොඩක් දේවල් පැනලා. සමහර අපි කියන්නේ අන්න කටින් පෙන්න ඔව් සමහර දැක්කලා තියෙනවා බුද්ධ ഘോഷය මෙහෙම දුවයි කියලා මහනුවර දෙල්ලිනේ බුදුහාමුදුරුවෝ කියලා ලියලා තියෙනවා. ඉතින් ඒක ඉතින් එහෙම තියෙද්දි ඇයි දෙන්නේ අපි මෙහෙමයි මම දකින්නේ මම දැන් ඔය මගේ ලියුම් වල තියලා තියෙන ජනාධිපති බවයි ඔක්කොම මේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න ලෝකේ හැම බුද්ධලෙම මේ කැමති මහත්තයා. ඔව්. දැන් ඒක ආගම් ભેදයකින් තොරව හැම මිනිහෙම ඇත්ත දැනගන්න කැමති. මේක ඒකට කල යුතු දේ දැන් මේ රටේ තුල මෙච්චර ඇවිල්ලා තියෙනවා. මේක තුල ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා මේ අපි ඉල්ලලා තියෙන තුපතුමා අනිවාර්යෙන්ම මම මහත්තයෝ දැන් මේ මුළු ලෝකෙම ගෙන්නන්න පුළුවන් කොරෝනාගේ පෙරිගානේ සෙල්ලිපිට කරලා පාරාස පෙන්නන මේක තමයි මේ රට මේක එකෙක් කරන්නේ අnder කරන්නේ නැහැ ඒකයි කියන්නේ දැන් කවුරු හරි කරයිද අපි මැල්ලට ඒ සම්බන්ධ මැල්ලන්ට ඉවරයි ඉවරයි ඔය අපි දැන් කියන්න බෑනේ මැල්ල කොයි කෙනෙක්ද දැන් මේ මලාන මහත්තයෝ මේ බුරු වෙලාවේ තියෙන වෙලාවේ ඊළඟ වැස්සාවම මේක යනවා 2028 ඊළඟ විකුණු ගන්නවා ඉවරයි එතකොට මේ රට
අර ප්‍රධාන අයිදුරන් වැඩක් වෙන්නේ නැහැ. ඉන්දියාවට අයිති වෙන්නේ නැහැ. කී කාටවත් අයිති වෙන්නේ නැහැ. මේක හොදන්න ඔක්කොම මැරෙනවා. ඉතුරු ටික දෙනවා යකෝ සත්‍ය පරම දාර්ශනික බුදුදහම මේ බුදුහාම උපනම් මේ මනුස්සය ඉඳන්නේ මේක කියලා උන්ට ඒත් යනකම් මේක මුන් මරවන්න ඕනේ. ඉතින් දැන් මෙන්න ගෙදරක ඉස්කෝලේ කරන්නේ බස් එක හැදලා මලාට මහත්තයෝ ඔයාලා අමාරුවක් නැහැ. ඔයාගේ ළමයි නැති දාන්නේ වань පන්නේ තියෙන්නේ. ආන්න ඒක. ඒක කොපිට දැනගත්තා දැන් මම බයිනොන්ට මම මේ කියන්නේ. ඔය හිරු සමුද්‍රේම හිරු සමුද්‍රේ මුන් දෙමුරුනේ ඒකයි ඒ කතන්දරේ. හරි. එහෙනම් අපි නවත්තමු. ඔව්. මේ තව මොනවා හරි කියන්න මම සබන් මට හරියට විනාඩි 55යි. මම මේ වීඩියෝ පැයට හදලා දානවා. තව විනාඩි 5ක් තියෙනවා. මම බලවල වීඩියෝ කරේ. එතකොට මම මේ කතා කරන්න බෑ. මේ අනේ පනේ රත්න එක තෙල් ගාන නලවලා හරියන්නේ නැහැ. අක්කිරි මල්බතුල ඉන්න හාමුදුරුවෝ ඔක්කොම පාල් නොරු. ඕන් ත්‍රිපිටකේ දාන්නේ නැහැ, පිළිත් දාන්නේ නැහැ, කකා ඉන්නවා කියලා. රටට දෙවියක් කරන්නේ නැහැනේ. මේ ඉච්ඡාය මතු කරන්න කියලා කියන්නේ. අර දෑන බණ්ඩාරගේ වාත්තේ දිනවා එල්ලෙතිය මායිෂාල. ඒවා එලි කරන්න ඕකෙද? මම එලි කරේ. දියවන්නේ නිකන් දෑන බණ්ඩාරගේ වාත්තේ. ඉරිබල් කරලා කන්නේ. බුදුහාමුදුරුවෝ ගුවන්යානම් ආපු දන දෙල්ලෙ දිනවා ඒක. අනිත් එක දැන් උන්වහන්සේ අවුරුදු දැන් තුන් පාරක් වැඩියා කියලා කියන්නේ. ඒක තුන් පාරක් වැඩිලා ගිහිල්ලා ඒකට අවුරුදු අපිට මෙහි අවුරුද්දක් දාමු. ඒක ඉතුරු අකාල බුදුන් වහන්සේ වැඩ වාසය කරා ඉන්දියාවේ එහෙම එකක් නැහැ නේ මට. ඔක්කොම දින කඩවල පාදන්නේ. ඉතින් ඉන්දියාවේ පූජා වුණ එකක්වත් නැහැ. පිළි හින්දු කෝවිල. තියෙනවා ජෛන බුදුවරු ඒ ජෛනෝනේ. ජෛන බුදුවරු. එතකොට මේවා ටිකේ පුකොඩ දාන වෙනවනේ. ඉතින් වැඩ වාසය කළා තින්නේ මෙහෙ ඉතින්. ඒක හොඳටම සාක්ෂි. ඒක නෙයි අර සාක්ෂි අර ඊට පෙර හිටු විසුණුනාගලා සාක්ෂිවරු ඔක්කොම මෙහෙ. ඔය මේ ජෛන මොණිවරුත් ඉන්නවා මේ අනුරාධපුරේ ගෙවල පිටිය ඔක්කොම. අබේ කියන්නේ නිගණ්ඨයෝ. නිගණ්ඨයෝ කියන්නේ මෙහෙ ලංකාවේ බමුණු හිටිය මේ ඉන්දියාවේ බමුණු දෙන්න තියෙනවා. ලංකාවේ බමුණු දෙන්න තියෙනවා. ඔය පොතේ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ලංකාවේ ඉපදෙන්නේ මේ සොම්බි පටාව ටික අවදි ගන්න මාත්‍ය මම අනුපයින් හනනකොට මේකෙන් අවදි වෙච්ච අය මම හිතන්නේ ඉන්නවා 100ක් 200ක් ඉන්නවා නැත්නම් මට ආදරය කරන 100ට වැඩි ඉන්නවා පොඩා. නමුත් ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන කවුරක් කරන්නේ නැහැ. දැන් මගේ මේ අත කරලා අපි උත්සාහ කරන බැලු මේ ටිකේ ඉතියේ මම අද මේ ජීවිතය පොඩ්ඩක් හොඳයි. මට වාසෝ තේකක් කරලා දෙන්න එකක් ආවේ නැහැ මෙච්චර කියලා නාද දෙකක් නැහැ. මේ පවුගේ ටිකේ මට ඇවිද ගන්න බැලුවා තෙල් දාලා මාව කවදා ඔක්කොම නාවලා ඔක්කොම කළේ මේ මහත්ය වයිල මහත්ය. උපායනා කන්ද මහත්ය අපි ගාලා YouTube නාද ගන්න වයිල මහත්ය කියනවා. ඔකයි කතන්දරේ. අන්න එහෙනම් ඒඳ ඔබතුමාට මම පොඩි ආරාධනාවක් කරනවා. ඔබතුමා ඔය ඉන්නගේ මොනේ කර දීලා ඔබතුමා අර කොහෙද මේ ඒ පැත්තට හැබැයි ඒ කියන්නේ ගැටලුවක් නැහැ. ඒ වතුනේ ඔව් ඔබතුමාගේ ඉන්න ඔය අලගල් වෙනවා ඊට පස්සේ මාත්‍යෝ. ඊළඟ එකේදී අලගල් වෙනවා නෝනාවක් කියන්නේ අලගල් එහෙම බිල්ල නැහැලා ඔය ආමුක්කල මාවලන ආමුක්කල බාලා ආමුනේ ගහනවා. අලගල් ගියාට පස්සේදී ඔහේ ඉන්නම් වෙන්නේ කොහොම හරි කොහෙද මේ හිඟුරාකොඩ පැත්තට වෙලා ඉන්න හිඟුරාකොඩ හැබැයි ඊට පස්සේ මෙහෙ පජේ නෑ මට දැන් ඕනකමක් තියෙනවා. මේ මෙතන තියෙනවාද මේ පාර මේ වතුර කැඩුනේ වෙනපස්සේ යන්න නැත්ද? ඒක දන්නවද? මේ ප්‍රොජෙක්ට් වල වතුර ඉර කරලා මේ අපහසුතාවය කළේ ඔක්කොම ඉන්නේ මේ ලංකාවේ අදාළ නිලධාරි මහින්ද රාජපක්ෂේ කට්ටිය ඉන්නේ. නෑ දුට්ටගේ මම දුට්ටක් අම්රට කෙලවන්නේ නැ වතුර පුරවන්නේ කියලා. ඒකට ප්‍රධාන වාදිය තමයි 60න් විස්රාමයේ මහත්තයා වර්ධතය පරිපාලන සේවය. ඒකත් බලපාලා තියෙනවා. මොකද දන්නවද? දැන් ඔබතුමා පරිදි නැද්ද? විස්්‍රාම කතාව නෙමෙයි. පරිපාලන සේවයේ ඉන්නේ ඔක්කොම මහින්ද රාජපක්ෂේ සම්පතියෝ. මහින්දගේ කට්ටිය මම කෙලින්ම කියන්නේ අද ලංකාවේ ඉන්න ඔක්කොම ඉන්නේ මහින්ද රාජපක්ෂගේ සට්ටලියෝ. වටිනේ හොයා ගන්න. මහින්ද රාජපක්ෂගේ රජයේ අවුරුදු 7ක් මේ හිටපු සට්ටලියෝ තාම ඉන්නේ මේ එක එක්කවත් අඳුරට අයින් කර ගන්න බැරි වුණා. මොන් ඔක්කොම අයින් වෙන්නේ අඳුරට කෙලවලා තාපික දවසක් යනකොට අඳුර පන්නලා අඳුර ගහලා පන්නලා නාමල් ගේන්නේ මේ සට්ටලියෝ තාම වැඩ කරනවා. ඔය ඉන්න ඉංජිනේරු ඔක්කොම ඉන්නේ තාම මහින්ද කියෝ. ඒ පැත්තේ ගන්න නැහැ කවුරක්වත්. ඉතින් යකෝ වහේ මේ මොනසොන වැව් ඔක්කොම ඉස්කලා කලින් ඇරියා නම් ඉවරනේ හරාද ඉස්පිරිතාලයට වෙන්නේ නැහැ. මොන් වතුර බ්ලොක් කරලා එහෙන් වතුර ඉලක්ක කරලා දැන් ඔක්කොම බයන්නේ අඳුරනේ. මම අඳුර හොඳ අඳුරනේ ආවනවා නෙමෙයි.
මේවා කරන්න කලමනාකරණය කියන එක. මහත්යෝ ඒකයි මම ගත්තේ ඔය විශ්වවිද්‍යාලේ එක තුන් නැට්ටෝ ඉන්නෝන් ටික මහින්ද රාජපක්ෂගේ රන්දිගේ සට්ටරියෝ. සට්ටරිය කියන වචනේ හොයාගන්න ඒකට තේරෙයි. එහෙනම් මම නවතිනවා මේ මරුව නගර කේන්ති කියන එක නෙමෙයි මගේ භාෂාව විලාසේ. මොනවද මුතුමාලා වචනයක් ගන්න නවත්තන්න විනාඩි 10ක් වැඩිදුරක් කමන්න බලයි මිනිස්සු. හරි හරියට හරි. එහෙනම් ඇත්ත දැන් මොනවද කියන්නේ ගන්නවා. යාදාවදී ඔය බේක් කියලා තියෙන කරුණු ටික කොහොම ඇති ඇති බලන්න මොකද රට වෙලා තින්නේ කියලා. ඔයා ඔය කරුණු ගන්නෝ ටික ගන්න ගන්න මට බයිනයි බයින්න. මම කියන්නේ දැන් දෙන්නම් කියන්නේ. ගන්නෝ කරුණු ටික ගන්න ඔයගොල්ලෝ විග්‍රහය දෙන්න. මේ කියන්නේ මොනවද කියලා. ඔව්. මේවා මේ ආතල් එකට කෑ ගන්නවද බීල කෑ ගන්නවද ගටි කාල කෑ ගන්නවද නෙවෙයි. ඔව්. හරි එහෙම නෙවෙයි කියලා අපි දන්නවා. මේ පන්න විකානකේ CBE උපාධිය මොකක්ද කියලා හොයන්න. එච්චරයි. අන්න එකක් පුළුවන් හොයලා මේ හමුදා ලංකාවේ ඉන්න හමුදා පුදුලා දෙන්න හොයන්නකො. ගලපොන්සේකයි. පුළුවන් නම් කමෙන්ට් එකේ දාන්න DB එකේ උපාධිය මොකක්ද කියලා. නෙච්ච. එතකොට පන්නේ කරා. මේ මං කියපු දාලා කියන්නේ කොහොමද? එහෙනම්. හරි.